අනුගමනිත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ පූජනීය විහාරාධිපති වේවුලවිල්ලේ හත්පත්තුවේ උපප්‍රධාන සංඝනායක දුරංගර පූජ්‍යපාද අවසරයි අපගේ බෝයගොඩ සම්තරත්නා විහාර නායක මාහිමිපාණන් විසින් කතරගම ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ අපේ පූජනීය රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ පින්වත් වදාගේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ අවසරයි අද මේ සුන්දර ධර්ම දානය ආරම්භ කිරීම ලෙස අපි හැමදෙනා තිසරණ පන්සිල් සමාදන් වෙමු. මා සමග කියන්න සාදු සාදු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සිල් සමාදන් සතුන් මෙරිමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පෙන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය
පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම් වූ අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දේවාති දේව වනසේක බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක තුන් ලෝකාග්‍ර වනසේක තුන් ලොව දිනුසේක තුන් ලෝකයටම ආලෝකය වනසේක පිළිසරණ වනසේක සැනසිල්ල වනසේක අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළසේක මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ වන්දනාව වේවා ශ්‍රාවක සංඝ රත්නයට මාගේ වන්දනාව වේවා මේ පිම්බිමේ වැඩ හිඳින බෝරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා සේරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා
මේ සොඳුරු විහාරයට මාගේ වන්දනාව වේවා. ඉතා ගෞරවයෙන් ඉතා ශ්‍රද්ධාවෙන් අප විසින් කරවන ලද මේ මනරම් ධර්ම මණ්ඩපය මේ පින්බිම පුරාවට ඉතා සොඳුරුව කර වූ මේ ආලෝක පූජා මේ සියලු සැරසිලි මියුරු තේවානාදය මේ සියලු පූජාවෝ දහම් ගෞරවයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපගේ මේ පූජාව අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා. සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සෙමනා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෙමනා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙමනා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අද මේ උතුම් පුණ්‍ය භූමියේ මහා ධර්ම දාන පින්කම කෙරෙද්දී මේ පින්කම වෙනුවෙන් ආශිර්වාද කරමින් අනුශාසනා මඟ පෙන්වීම ලබා දෙමින් අද කොයි කාටත් ධර්ම දානයෙන් පින් කරගන්න ආශිර්වාද කළ කඳුරුගම මඩිත්ත ශ්‍රී ගංගාරාමාධිපති වැවුඩවිල්ලි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අපගේ අවසරයි බෝයගොඩ ඡන්ද රතනාභිධාන අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් බොහොම වන්දනා පූර්වකව අවසර පතනවා. කඳුරුගම මඩිත්ත ශ්‍රී ගංගාරාම විහාරවාසී අපේ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද වදාවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ බොහෝම ආසාවෙන් කැමැත්තෙන් මේ දායක කාරකාදීන් එක්ක මේ ධර්ම දානයට ලකල හැස්ති වුණේ. මම විශේෂයෙන් මේ ධර්ම දේශනාව වෙනුවෙන් අවධානය යොමු වෙන්න හේතුව අපේ කුරුණෑගල ධම්මාරාම ස්වාමීන් වහන්සේ මට විශේෂයෙන් කිව්වා මෙහෙම අපේ ගමේ පන්සලේ ධර්ම දාන පින්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේට තියෙයිද දවසක් කියලා කිව්වා.
ඒ කියනකොට තිබ්බා දවසක් මම මගේ අතේ තියෙන කැලෙන්ඩර් එකේ බලන්නේ. ඒකෙන් බලනකොට මේ මෙහෙම දවස් දෙකක් තියෙනවා. පහසු දවස ගන්න කියන්නේ. අපේ සාමිනාස දවස ගත්තා. මම මතකද 19 දවස ගත්තා. අරගෙන මම හිතන්නේ දවස් 6 දෙකයි. කැලෙන්ඩරේ නැති බණ මගේ බෝඩ් එකකින් මම දැක්කා. කැලෙන්ඩරේ දාගන්න බැරි වෙලා හැබැයි මේ වෙනකොට පාරයිනේ බැනර් ගහලා මම 19 වෙනිද වඩිනවා කියලා මගේ තැගින් ඉවරුණා. මේ මන් දන්නේ නැති බණනේ. මම ඊට පස්සේ අපේ සායනස්සේ කතා කළා මට හරි සතුටුයි. මොකද ආමුදුරුත් එක්ක සමානලාවට මේ දින මාරු කරගන්න ගියාම අන්තිමේ කෝල් එක ඉවර වෙන්නේ තරහ වෙනවා. කොට ඉන්න වෙනවා. මම ගොඩාක් සමාවරගෙන සාමිනස්සේ කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ කියලා. සමානලාවට නෑනේ අපේ කරදරේ අපි බලා ගන්නවා. එහෙම කියලා කට් කරපු සාමිනස්සේ මට ඒ ගැන මම වචනයක් කිව්ව යුතුමයි. ඔයාලට අද මෙහෙම මේ පින්කමට සියලු අවකාශ ලැබුණේ අපේ වදාගේ ධම්මරතන සාමිත්‍රය නිසා. මට හරි සන්තෝෂයි. මම බණට වඩනකම් දන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේගේ පැවිද්දෙන් උතුම් පැවිදි දිවියේ වර්ෂ 20ක් සම්පූර්ණ වීම ප්‍රධාන අරමුණ කරගෙන තමයි අද මේ ධර්ම දානය දෙන්නේ. ඒකට සතුටයි. අපේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පිණිස මෙහෙම දහම් පදයක් කියන්න ලැබෙන එක මට සතුටයි. මට මේ හැම අවකාශයකම ලැබුණේ මගේ ගුරු දෙවියන් නිසා. ඉතින් උතුම් සංගරුවන සීකරමු අපි. අපගේ ගුරු දෙවියන් ඇතුළු කොට මේ විහාරස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට පූජනීය ගරුතර මහා සංඝ රත්නය නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. ඉපල්ලම පදිංචි පින්වත් බී.එම්. හේරත් මහත්මයා, ඒ.එම්. ප්‍රේමලතා මහත්මිය, පවුලේ පින්වතුන්, ඒ වගේම සතර පෙර විදායක පින්වතුන් අද දායකත්ව දරන්නේ පින්වත් ප්‍රේමලතා මහත්මියගේ හිතේ තිබුණු සුන්දර පුණ්‍ය ප්‍රාර්ථනාව අද අපල වෙනවා. ලස්සනයි විහාරේ. ඈතින් දකිනකොටම මගේ හිත නිකන් පහන් වේ ගියා. අනේ සුන්දරව ධර්ම ගෞරවයෙන් යුක්ත මේ සදහවතුන් මේ පින්කම ලැබෙන්න. මම මෙහෙරට ඇතුල් වෙන්න කලින් කලේ මේ සැරසිලි ආදී දක්වන හිත පුරා අනුමෝදන් වෙනවා. පින්වතුනි පිරස් කරනවා කියන එක සත්පුරුෂයන්ගෙන් අහන්න ලැබෙන මේ ජීවිතේට වටිනාම කතාව කියලා මම හිතන්නේ. පින් කරගන්න කියලා. පින් කරගන්න කියන කහන් ලැබෙන්නේ සත්පුරුෂයන්ගෙන්. ඒක වෙන කෙනෙක් මේ ලෝකෙට කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ තියෙනවා හරි අපූර්ව ගාථා දෙකක්. මම බණපදයේ තෝරන්නේ අද මේ ගාථා දෙක. ඔයාලා සමානට අහලා ඇති මේ ගාථා. ඉස්සේ බලන්න. ලද්ධාන මානුසත්තං ද්වේකිච්ඡං අකිච්ඡ මේවච සුකිච්ඡං කත පුඤ්ඤානි සංයෝජනා පහනං චාති. පළවෙනි ගාථා. ලද්ධාන මානුසත්තං දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලැබිච්ච මොහොතේ. මානුසත්වයෙන් කියන්නේ දුර්ලභයි. ඔයාලා අහලා තියෙනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්සෙක් වීම දුර්ලභයි. උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළ කන කැස්පෑවේ වියසිතුරෙන් අහස බලනවට වඩා සසරේ යන සත්‍යයට ලැබෙන මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි. මේ ධර්මාසනේ වාඩි වෙලා ඉන්න මම ලැබු ජීවිතේ දුර්ලභයි. මේ මනහඬ වාඩි වෙච්ච වලගේ ජීවිතේ දුර්ලභයි. සසරක ලැබෙන වටින ජීවිතය අපිට ලැබුණා. ඒක ලැබිච්ච මොහොතේ දෙකිච්ච කටයුතු දෙකකට
ඔබ මහන්සි වෙන්න. අකිච්ච මේ වෙච්ච මිනිස්සු කරන අනිත් හැමදේම කරන්න බැරි වුණාට අනගන්න වෙන්න එපා. හැම මිනිස්සෙක්ම කරන හැමදේම හැමෝටම කරන්න බෑ. එහෙම ලැබෙන්නේ නැහැ. හැම මිනිස්සෙකුටම ලැබෙන විදිහේ ජීවිතය හැමෝටම එක විදිහට ලැබෙන්නේ නැහැ. සමහර ලස්සන ගැන කනගාටු වෙවි ඉන්නවා. අහවලා ලස්සනයි මට වඩා මාන ලස්සන වුණා අප්පා. හැමෝටම එහෙම ලැබෙන්නේ නැහැ. සමහරට ගොඩාක් ධන සම්පත් තියෙනවා. තමන්ට ධනෙ නැතිකොට ඒක ගැන හිතේ දිනනවා. අරගොල්ලන් වගේ අපිට තිබුණේ අප්පා. හැමෝටම එහෙම ලැබෙන්නේ නැහැ. සමහරු තරුණ වයසට එනකොටම හොඳ රස්සාව හම්බ වෙනවා. අනිත් අය සමහරට සුදුසුකමක් තියෙනවා. රස්සා නැහැ. ගොඩාක් හිතේ දිනනවා. අර මන්තරන් ඉගෙන ගත්තෙත් නෑ. එයා හොඳ රස්සාවක් කරනවා. පඩියක් හොඳයි. මට නේ අප්පා. හැමෝටම මේව ලැබෙනවා. හැම දෙයක්ම කරන්න ඕන වෙනවට වඩා ඔයාලට ඔට්ටු වෙන්න කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ කරුණු දෙක? එක සුකිච්ඡං හත පුඤ්ඤානි හොඳට පින් කරගන්න ඔට්ටු වෙන්න. ඒක තමයි පළවෙනි. හොඳට පින් කරගෙන ඉන්න. ආගෙද මේ වචන සර්වඥයන් වහන්සේගේ වචන. බුදුරජුන්ගේ වචන. තුන් ලෝකෙම අතෙමුලක්ෂේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේලා අනිත් දේවල් බැරිවුණාට කමක් නැහැ. පින් කරගන්න හොඳට. ඒක එක. දෙක සංයෝජන වහාණං ചാති. ඒකෙ මොකද්ද? කෙලෙස් සංයෝජන දුරු කරන්න මහන්සි වෙන්න. කෙලෙස් සංයෝජන 10යි. ඒවට කියනවා දස සංයෝජන. අහලා තියෙන මේ වචනේ මොනවද දස සංයෝජන? ඕරම් භාග්‍ය සංයෝජන, උත්තම භාග්‍ය සංයෝජන. මොකක්ද කියන්නේ? මොනවද ඕරම් භාග්‍ය සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. මේවා ඕරම් භාගයයි. ඕරම් භාගය කියන්නේ පහත ලෝක වලට අදිනවා. නිරයට, තිරිසන් ලෝකෙට, පෙරේත ලෝකෙට, කාම ලෝකෙට අදිනවා. ඒ නිසා ඒකට කියනවා ඕරම් භාගය සංයෝජන. උත්තම භාග්‍ය සංයෝජන මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒවට උත්තම භාගය කියලා කියන්නේ ඉහළ ලෝකවල අදිනවා. ඔය සංයෝජන 10 නිස්පත්තය සංසාරෙට බැඳිලා. පින් කරනවම මහන්සි වෙන්න කිව්වා. කෙලෙස් සංයෝජන දුරු කරගන්නට. ඒක තව සරල කරනවා මම. ඒ කිව්වේ මොකක්ද? කෙලෙස් සංයෝජන දුරු කරනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගැනීම. කටයුතු කීයද එහෙනම්? දෙකයි. මොනවද ඒ කටයුතු? හොඳට පින් කර ගැනීම, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගැනීම. ඒ කියන්නේ දෙක. ඒ කියන්නේ දෙක. සමහරෙක් කියනවා බලන්න පාඩි වෙලා එහෙම දෙකක් නේ. මිනිස්සෙක් විචිලාවේ පින් කරගන්න උත් වෙන්න බෑ. පිනට තමයි මිනිස්සෙක් උනේ. දැන් තියෙන්නේ නිවන් දකින්නයි. ඒක කරගන්න සමහර වෙන්නේ. ඒ බුද්ධ වචනේ නෙමෙයි. බුද්ධ වචනේ ඊට වඩා කරුණාවන්තයි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට විසඳුම් දෙකක් දුන්නා. එක ස්ථීර විසඳුම. අනික ස්ථීර විසඳුමට යනකම් తాවකාලික රැකවරණය. එකක් ස්ථීර විසඳුම. මොකක්ද ස්ථීර විසඳුම? චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරලා සංයෝජන දුරු කරගෙන සංසාර දුකින් අත් මිදීම නිවන. ඒ තමයි ස්ථීර රැකවරණය. අපි මේ සිවුර ගන්නකොට අපි කියනවා ඕක සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන පච්චිකරණාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් බහුතේ. අපි කොහොමයි ගුරුවරුන්ගෙන් ඉන්නේ? අපේ සාමණේරයන් මේක අවුරුදු 20කට කලින් කොහොම තමයි ඉන්නේ ගිහි ජීවිතය අපහසුකොට සියලු දුකින් නිදහස් වීම පිණිස නිවන සාක්ෂාත් කරගන්න පිණිස මේ සිවුර ඔබ වහන්සේගේ අතින් මට දීලා මාව පැවිදි කරනු මැන ස්වාමීනි.
එහෙම තමයි අපි ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ. ඒක තමයි ස්ථීර විසඳුම. ස්ථීර විසඳුම නිවන කියලා අපි දන්නවා. අපි මේ නියපොටෝ ගියාට පස්සේ අපි ගහන බෝඩ් එකක් ගහන්නේ නිවනින් සැරසේවා නේ. අපි දන්නවා ස්ථීර විසඳුම නිවන කියලා. අපි දන්නවා චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න ප්‍රශ්නේ ඉවරයි. හැබැයි අපි දන්නේ නිවන් දැකීම පිණිස තව කොච්චර මෝරන්න ඕනද අපි දන්නේ. නිවන් අවබෝධ වෙන්න නම් තව කොච්චර ඒ උදෙසා වමනා කරන ගුණධර්ම වැඩෙන්න ඕනද අපි දන්නේ. නිවන් දකින්න කියන එක gedara bitti වැහෙනකම් ගහන් හිටියා. මේ ජීවිතේ නිවන් දකින්නකම් ආවේශ තියෙනවද කියලා අපි දන්නේ. අපි ඕනේ බින්දුතුනේ తాවකාලික රැකවරණය. මොකද්ද తాවකාලික රැකවරණය? දැන් ස්ථිර රැකවරණය ඔයාලා කිව්වා. මොකද්ද ස්ථිර රැකවරණය? ස්ථිර රැකවරණය නිවනයි. ස්ථිර රැකවරණය අරගෙන මොකද්ද తాවකාලික රැකවරණය? මොකද්ද? සත්‍යයෙන් කියන්නේ මොකද්ද తాවකාලික ආරක්ෂාව? හොඳට මතක තියාගන්න. తాවකාලික ආරක්ෂාව සුගතිය. මොකද తాවකාලික දෙයට සුගතිය. එක්ක මිනිස්සු අතරේ ඉන්න ඕන. එක්ක දෙවියන් අතරේ ඉන්න ඕන. එක්ක ධර්මයේ ඇහෙන ධර්මයේ ඇසිය හැකි බඹුන් අතරේ ඉන්න ඕන. වෙන තැනක මේක නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ කතාව සුගතිය විතරයි. අපි සුගති කලයේ පහළම තැන අපි ඉන්නේ. මනුස්ස. මේ මනුස්ස ලෝකෙ ගැස්සුවොත් මෙතනින් පහළ තියෙන්නේ තිරිසන් ලෝකෙ, පෙරේත ලෝකෙ, අසුර ලෝකෙ, නිරය, දුගතිය. අපි ඉන්නේ අන්තිම තැන. සුගතිය රැකගත යුතුයි. දැන් මම අහනවා යාළුවගේ ප්‍රශ්නයක්. සුගතිය රැක ගන්න නම් කොහොමද කළ යුත්තේ? කොහොමද දැන් තමයි උත්තරේ? පිටින්. తాවකාලික රැකවරණය උදෙසා සුගතිය ආරක්ෂා වෙන්න නම් අපේ ජීවිතය තුළ තිබිය යුතු ධනය පුණ්‍ය ධනය. රැස් කරන පින කොයි වගේ දෙයක්ද කියලා දෙවෙනි ගාථාවේ වදාළා. එහෙම කියනවා. පුඤ්ඤානි කරිත්වාන සංඝා සග්ගං වජන්ති කත පුඤ්ඤා සංයෝජනා පහනා ජරා මරණං පහියන්ති. බුදුරජාණන් වහන්සේ පුඤ්ඤානි කරිත්වාන ඔබ පින් කරගත්තොත් සංඝා සග්ගං වජන්ති කත පුඤ්ඤා කරපු පිනින් ඔබ සුගතියෙන් රැකෙන. සංයෝජනා පහනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් සංයෝජන ගැලවෙද්දී ජරා මරණ පහියන්ති. ජරා මරණ දුක ඔබේ ජීවිතේ ගැලවෙනවා. පැහැදිලි. හිතන්න මෙහෙම ආනාරි උමනා කරනවා කුරුණෑගල ඉඳන් එක්ක එළගේ ගෙදර ඉඳන් ඔයාලට උමනා වෙනවා නුවර දනදා වඳින්න යන්න. අපිට පෞද්ගලික වාහනයක් නැහැ කියලා හිතමු. අපිට එතකොට යන්න වෙන්නේ පාරේ වාහන වල. කොහොමද යන්නේ? අපි ගෙදර ඉඳන් ළඟම පාරට අපි සමහරට පයින් යනවා. ඒ පයින් යන එකේ අරමුණ කොහෙද යන්නේ? දනදා වඳින්න. හැබැයි අපි දැන් යන්නේ පයින්. පයින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒ වුණාට මොකක් හරි වාහනයක් ගන්න පාරට යන්න ඕන. පාරෙන් අපි ගන්නවා ප්‍රධාන බස් එකක් තියෙන ටවුන් එකකට. ඔය මොකක් හරි වාහනයක් අපි මේ පාරේ බස් දුවන්නේ නැත්තම් අපි ෆ්‍රී විල් එකක හරියනවා. මේ ෆ්‍රී විල් එකේ කොහෙටද යන්නේ? දනදා වඳින්න. හැබැයි ඒ දනදා වඳින්න යන්නේ බස් එකක් අල්ලගන්න. අපි පොඩි නගරෙක ඉඳන් ඔන්න ප්‍රධාන නගරයට බස් එක යනවා. ඒ යන්නේ ප්‍රධාන නගරෙන් පිටත් වෙන නුවර බස් එක අල්ලගන්න.
ඒ ගමනේ සම්පූර්ණ ඉලක්කය දරදා වැඳීමයි. හැබැයි යන්නේ මගින් මගට. ඒ වගේ කිව්වෙක. ඔයාලත් මමත් සංසාරේ තින්නවා. අපි සංසාරේ කරපු පිනකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව නිරවුල්ව ධර්මයේ විකෘති කරන්නේ නැතුව කියා දෙන කල්යාණ මිත්‍රෙක් ඉන්න යුගයක අපි මිනිස්සු බවට ඒක හේත තේරෙන පරිසරය. මේක ඔයාලගේ පින නෙමෙයි. මේක ඔයාලා එක එක්කම බෞද්ධනිකව රැස් කරගන්න. අපි ඔක්කොමලා මේ එක තැනකට මෙහෙම එකතු වුණා. අපි එකතුනේ තනියෙන් කරපු හිම්වල මහින්ද. එක එක්කම තනියෙන් පින් කරා. ඒ කරන පින එයා පින කරපු විදිහට අනුරූපව එහායි. අපි මේ මනුස්ස ජීවිතේ ලැබෙලා මනුස්ස ජීවිතේ ගත කරන ඇස් දෙක පියා ගන්නකොට අපි උනීට වඩා තැනකට උත්සාහකට නම් පින අපි ළඟ නොතිබ්බ. මෙතනින් කොට හැලෙනවා. ඔයාලට කොච්චර හැලෙනවද? කොච්චර හැලෙන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේගේ රාමුවන් ශ්‍රී හස්තේ පඹපාට නියමුත් මතක ඒ බුදුරජාණන් පස්සල්පයක් නියසිල මත තියෙන වස්තුක වෙනවා බුදුරජාණන් වහන්සේ වික්ෂුන්ගේ මහණෙනි තථාගතයන්ගේ නියසිලේ තියෙන වස්තු වෙලි මහ පොළොවේ වස්තු ඒ වික්ෂුන් වහන්සේලා හරි නිහතමානී ඒ වික්ෂුන් කිව්වා කාමිනේ තථාගතයන්ගේ නියසිලේ තියෙන පල්පේ මහ පොළොවේ පස් වැඩි මහණෙනි මිනිස්සු අතරේ ඉපදිච්ච අයගේ මරුණන් පස්සේ ආයේ මිනිස්සෙක් වුණත් වෙන්නේ නියසිලක ගත්ත පස්ටි පොළ අතාය විතර පජ අවශේෂ මහා පිරිස නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ කියන දුක කතාවනේ මම හිතලා තියෙනවා බලවත් කියලාදී මම ලැබුව දේත් එක්ක මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිහිතේ යමු කියවහම කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළුනේ මේ මහා භද්‍ර කල්පේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂේ අවුරුදු 40000යි. කකුසඳ බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඉපදිච්ච මිනිස්සයා ඔය මොකක් හරි ඇක්සිඩන්ට් එකකින් මරුන්නේ නැත්නම් ඒ මිනිස්සයා ඉන්න අවුරුදු 40000. උපන්ද අවුරුදු 40000ක් කියලා කියන්නේ උපන්දින ඉලක්කම් 5යි. ඉලක්කම් 5 උපන්දින. නිකම් ඒක ඉරිසිරිද නැද්ද? එච්චර උපන්දින. එච්චර දිග ආයුෂ මිනිස්සුන්ට එච්චර ආයුෂ කොණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂේ අවුරුදු 30000. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී මිනිස් ආයුෂේ අවුරුදු 20000යි. අවතිලෝකරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 100යි, 120යි, සමහර 140යි, සමහර 160යි. රහතුන් අතරේ දිගාසිරි ලැබුව බක්කුල තෙරුන් අවුරුදු 80න් මහාන වෙලා අවුරුදු 80ක් වැඩ ඉඳලා 160 තිබුණා. මම අපේ සීයාගෙන් මගේ චූටි සම්දිය අහලා දෙනවා. නොදන්න කමට සීයා කියන්නේ ඇයි? සීයාට සීයා කියන්නේ ඇයි කියලා මගේ පොඩි කමට අහගෙන. එතකොට මට මතකයි ලොකු වෙනකොට තමයි මම තේරුනේ මහා මොන කතාවක් මට කියලා දෙන්නේ. නමුත් සීයා ඒ කාලේ මට කිව්වා සීයා කියන්නේ සීයක් ඉන්න නිසා. සීයා කියන්නේ සීයක් ඉන්න නිසා නම් අද සීයලා නැත්නම් අද 80 වල අද 90 වල අද ඔච්චර අද පොඩි කාලෙකින් අපි ආයෙත් මට නම් දුක හිතෙනවා මම කියන්නේ. තරුණේ නොමග යන වයසක මට මොකද්ද පිනක් තිබ්බා. කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් ළඟට ඇවිත් උතුම් පැවිදි භාවය ලබන්න.
සාමාන්‍යයෙන් තරුණ පොළොකෙන්නු ජරා වචන කියන කාලයක ඒ වයසක මම මගේ කටින් මල් කියනවා. මට මං ගැන සතුටුයි. ඒත් මට මං ගැන දුක හිතෙනවා. කොච්චර මට මේ ලාභ ලැබුණා. මට තියෙන දේ කවුරු දවසක් විතර. වේගෙන් යනවා. මම 17කින් ධර්මයේ ලැබුවේ. 17 මම විශේෂ පෙරේ ආන්දියක කාලේ මම ඉගෙන ගත්ත දහම් කාරණා මගේ හිතේ වැඩ කරපු නිසා කොණ්ඩේ පීරන ගමන මම හිතලා තියෙනවා. දැන් ඉතින් මේවා කලුවට තිබ්බද මේකත් ඉතින් සුදුලෙමනේ. මට හිතිලා තියෙනවා. දැන් ඒක එකක් වෙනවා. ඉස්රායෙල් බාහිර ඉන්න හොයන්න බැරුණාද දැන් මේව සුදු වෙනවා. නවත්තන්න බෑ. සුදු වීම කඩන්නේ. අපේ අක්කා මට මේක අවුරුදු කීපයකට කලින් කතා කරලා තිබ්බා. ආම්ලසෝ මගේ කොණ්ඩේ සුදු වෙන්න පටන් ගත්තා. මම මේක දවස් කීපයකට කලින් කතා කරලා තිබ්බා. ඕම් මගේ දැන් එකක් දෙකක් සුදු වෙලා. නවත්තන්න බෑ. මේක අපිට ඉන්න දෙන්නේ චුට්ටයි. ඒ චුට්ටි කාල වකවානුවේ අපේ ජීවිතය ඇතුලේ ඉන්නේ අපි කොච්චර හිතුවත් කොච්චර බැතුම් බැලුවත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉඩක් තියෙයිද කියලා. හරිද? ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. ඔයාලගේ ජීවිතේ ඉන්න නිමිත්තේ ඔයාලා ගොඩාක් පින් කරනවා. අසමයක් සෞන්දර්ය කරගන්න එපා. හිතවත්, කයවත්, වචනයවත් දසමයක් සෞන්දර්ය කරගන්න එපා. ඔයාලට පුළුවන් උපදින්නේ ඔයාලා පින් වඩන්න. බුදුරජාණන් වහන්සේගේ එක අවස්ථාවක කෙනෙක් අහනවා. "ස්වාමීනි, මේ සත්‍යයව පසර ගමන පුරා ඇදගෙන යන්නේ කවුද? මේ සත්‍යය හිරුනේ මොකේද?" එහෙම ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ උත්තරේ වදාළ ගාථාවකින් "කම්මනාවත්තති ලෝකෝ කම්මනාවත්තති පජා කම්මනි බන්ධනා සත්තා රතස්සානීව යායතෝ." උත්තර. කම්මනාවත්තති ලෝකෝ මේ සියලු ලෝකය මේ සියලු ලෝක සතුන් ඇදගෙන යන්නේ කර්මය විසින්. කම්මනාවත්තති පජා දෙව් බඹ මිනිස් සියලු ප්‍රජා මේ සසරේ ඇදගෙන යන්නේ කර්මය. කම්ම නිබන්ධනා සත්තා සත්‍යෝ හිරුනේ කර්මේ රතස්සානීව යායතෝ ගමන් කරන රතේ රෝදය කඩෙනින් හිරුණා වගේ උපමාව. ඒ උපමාව කොයි කාලේද? ඒ කාලේක. ඒ කාලේ රත කරත්තට රෝදේ හයි කරලා රෝදේ ගැලවෙනවට හරහට ගමනවා එන්නේ. ඒකට කියනවා කඩෙන්නේ. අද කාලේ අපිට තියෙන කාර්යයෙන් පස්සේ අද කාලේ ඒවත් දුවන්නේ රෝදවලින් නේ. අද කාලේ රතයක රෝදේ හයි කරලා ගැලවෙනවට අද මොනවද ගහන්නේ? ඒ කාලේ කඩයන අද නට්ස්නේ. නට 8කින් 10කින් ඉර කරලා තියෙන වස්සනේ. ඒ නට් ටිකෙන් ඉර වෙලා තියෙන කයි. රතයත් එක්කම රෝදෙට ඉන්න වෙනවා. පින්තුනේ සංසාරය කියලා කියන්නේ රතේ මේ මම ඒ සංසාර රතේ හිරෙච්ච කොහොමද මේ ඔයාලා ඒ සංසාර රතේ හිරෙච්ච රෝද ගැලවෙන්නේ මේක ගැලවෙන්නේ තේ නට් පිටුනේ නට් හිරෙලා මොනවද නට් අරමේ නැති නට්ටේ හිරෙලා එක එක්කෙනාගේ බෞද්ධික කර්මය ඒ කරන කර්මය එයා හිරෙනවා. මේක බොහොම ඈත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවාට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සෑයක් හදුවා. ඒ සෑයට කියපු නම ස්වර්ණ සෑය. අද අපිට තියෙනවා ස්වර්ණමාලී සෑය. ඒ කාලේ සෑයට කිව්වා ස්වර්ණ සෑය. අපිට අපේ සෑයට ස්වර්ණමාලී සෑය කියලා කියන්නේ
කර්ණමානී දෙවඟන උතන හිටපුණා. ඒ සෑයේ ස්වර්ණ සෑය කියලා කිව්වේ. ඒ සෑයේ මතු පිට ගඩොල් ටික ඔක්කොම කළේ ධන රණි රංගඩ. ඔය රංගඩොල් වලින් සෑය හදන කාලේ ඒ සෑය අපිට නිකන් හිතගන්න බැරි තරම් ඒ සෑය ලොකුයි. ඒ සෑයේ උස යොදුමුකි. සාමාන්‍ය අද අපිට තියෙන මොකද ඒ කියන්නේ පිළිවෙලකට අවසන් වෙලා තියෙන සෑයක් විදිහට අපිට තියෙන වනේ සෑය මේ ලොකු සෑය. ඒ අඩි 320 කන්න. එතකොට අර සෑය ඒක මට ඒක වෙනට තේරුම් ගන්න තේරෙන්නේ නැති තරම් ලොකුයි සෑය. එච්චර විසම. ඔය සෑය කටයුතු කරන කාලේ ගම් දනවල ප්‍රසිද්ධ කරන සෑයේ වැඩ යනවා. කැමති කට්ටිය සෑයට උපස්ථාන කරලා ලින්ක් කරගන්න එන්න. අනුද බෙදපු ජෝඩුවක් හිටියා. ඒ දෙන්නකින් ඒ කාන්තාව බිරිඳ ඇයට ආස හිතුණා ආරංචි ඇහිලා අනේ අපිත් යමු සෑයට උපස්ථානය කරලා අපි පින් කරමු. කාමයට කිව්වා. කාමයට කිව්වා හා එහෙනම් දවස් කීපයක් නැවතලා පින් කරමු. එහෙනම් මගට මොනවද හදාගන්න. හැදුවා. මගින් යනකොට ඔය මොන හරි කන්න කියලා දෙයක්. ඒ කාලේ හරියට ඒ කාලේ ඉන්නේ අදත් ඉන්දියාවේ ගොඩාක් භාවිත වෙන එක අග්ගල. අදටත් තියෙනවා අග්ගල. එයාලගේ අග්ගල වර්ග කීපයක් තියෙනවා. ඔය නවදිව වන්දනාවේ අපි යන්දී ඒ බස් ඩ්‍රයිවර්ලා ගාව තියෙන අග්ගල වගේ. ඒ අග්ගලේ අපි අපිට දීලා තියෙනවා කෙනෙකුට කොහොමද දෙන්නේ? ඒක මහා මුතු අග්ගල මෙච්චරදී අග්ගල අපුරු කැල්ල වගේ ඒක කටේ දාගත්තම දවල්සම ඒක තියෙනවා. මෙටල් එකක් කටේ දාගත්තා. දියවෙන්නේ නැහැ. මොනවාගේ හඳ පොඩි රහකුත් තියෙනවා නිකන් සැරකුත් තියෙනවා. රහට වඩා තියෙන සැර ඒක කටේ දාගත්තොත් ඔයාලා ඉස්සර මතකද සිරිපා වඳින්න යනකොට ආච්චිවල සියලා හදාගෙන යනවා අග්ගල වගේ. වගේින්ද ඒක හදන්න කියලා මම දන්නේ. ඒ අග්ගල කන්න වඩා හොඳයි බල්ලන්ට ගහන්න. සෑහෙන අයිය අග්ගලවක් නේ. ඒ වගේ රයි කැවිලි જાති මේකේ අග්ගල වගේ ඒක නෙවෙයි. අයියද නැද්ද කියලා මම දන්නේ. අග්ගල වගේ හදාගෙන මේ ලෝක දෙන්න යමු. කාමී පුරුෂයා කරත් එක හදනවා. විනිද කරත් පිටිපස්සේ වාඩි වෙලා කාමී පුරුෂයාත් එක්ක කතාවක් ගන්න යනවා. විනිද එකපාර දැක්කා. හරි වැඩම කරනවා. එක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ හරි සංසිඳිච්ච මොනක් තියෙන එක. ඇගේ හිතට සතුටක් ආවා. අනේ මේ උත්තරේ අපේ ගාව තියෙන අන්දරවලින් දිනා පූජා කරනවා. කාමී පුරුෂයාට කිව්වා හිණියනි නවත්තන්න කරත්තේ ආනර ස්වාමීන් වහන්සේට මේ මම මොනවද චුට්ටක් පූජා කරලා මෙයා කරත්තේ දෙගත්තා. විනිද කණියෙන් බැහැලා ගියා. ඇය අර සංසිඳිච්ච මොනක් තියෙන ස්වාමීන් වහන්සේට හරි සන්තෝෂෙන් අග්ගල පූජා කළා. ඒ පූජා කරනකොට ඇගේ හිතට අමුතු ගෞරවයක් ආවා ඉක්මනකින්. ඇය හිතුවා ස්වාමීනි ඔබ වහන්සේ හරි සැනසෙල්ලේ නේද? ඔබ වහන්සේ සැනසෙන්නේ අපි වගේ නෙමෙයි. අපි නම් කාමයෙන් සැනසෙන අය. ඔබ වහන්සේ කාමයෙන් අත්හැරලා සැනසෙල්ලේ ඉන්නවා. ස්වාමීනි ඔබ වහන්සේ යම් ධර්මයක් හින්දානේ ඔබ සැනසෙල්ලේ ඉන්නේ නැත්තේ. මේ අග්ගල පූජා කරපු කෙනෙක් මට මගේ ස්වාමී පුරුෂයාට ඔබ වහන්සේ විඳින සැනසෙල්ල ඉක්මනටම විඳින්න වාසනාව ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. අග්ගල පූජා කරලා වෙනවා. ඒ වඳින පමාවට අර ස්වාමීන් වහන්සේ අභිඥා සහිත රහතන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ දැක්කා මගේ හිත මේ අග්ගල ටික පූජා කරලා ඇතුලේ ඉක්මනින්ම නිවන් දකින්නයි. ඒ උත්තරේ නෙවෙයි සැනසෙන්නේ. ඒ උත්තරේ එකපාර බැලුවා. ඒ පතපු පැතුම අපල වෙනවද? බලනකොට ඒ රහත් මුනිවරයාට මේ දෙන්නගේම සංසාරේ පෙවුණා.
මේ එසේ කට්ටියක් නෙමෙයි. කල්ප කාලාන්තරයක් තිස්සේ බුදුන් හමුවේ පුණ්‍ය ප්‍රාර්ථනා කර ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය දෙන්නම රහතන් වහන්සේලා බවට පත් වෙන්න ඉන්න දෙන්නෙක් මේ. බිරිඳ තව බුද්ධහන්තරයකින් පස්සේ අරහත්ත්වයටපත් වෙනවා. මේ පුරුෂයා තව බුද්ධහන්තරයකින් අරහත්ත්වයටපත් වෙනවා. මේකට පින් කියනවා. ඒකට අර රහතන් වහන්සේට නම් සිනහවක් පහළ වුණා. හිනහ යනවා කියන එක හැමෝගෙම එක වගේ නෑනේ. සමහරුන්ගේ හිනහවට අනිත් අය අනුකම්පයි කරනවා. සමහරුන්ගේ හිනහවට ඒ හිනහව දැක්කොත් එම අනිත් අයට කේන්ති යනවා. සමහරු හිනහ වෙනකොට අනිත් අයට හිනහ යනවා. ඒ එක තියෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ හිනහව අමුතු. උන්වහන්සේ හිනා වෙච්ච ගමන් අර කාන්තාව ඔළුව උස්සනවා. ඒ දැක්ක උන්වහන්සේ කියනවා. ඒකේ හිත අපේ. ඒ කවුරුද ගියා? ඒ මොකෝ උන්වහන්සේ නෑ. එහෙම හිතාගෙන තරහ වෙලා අමනාපෙන් ඒ කරත්තේ ගිහින් ගොඩුණා. ඒ කරත්තේ වාඩි වෙනකොට මොනේ ස්වාමීන් වහන්සේ දැක්කා ඒ සතුටින් ආවේ එන්නද. එහුව ඒ සොඳුරි එතකොට ඒ කියනවා නෑ අනේ උන්වහන්සේ 아무තු දිනවත් දෙන්නවා. අංගල පූජා කරන්නේ මෙහා වෙනවනේ. ආගිරසා මොකක් කිව්වේ? ඒ කරත්තේ පදවගෙන ඉස්සරහට යනවා. ටිකක් යද්දී ඇයට හිතිච්ච එක. ඇය කිව්වා මට හිතෙන්නේ මහාන වෙන්න කලින් සර්කස් කාර්යයක් දුන්නේ. ඒක කිව්වේ අර රහතන්. ඒ වචනේ කියපු ගමන් මේ අලුත වැදගත් යෝගුනේ බිරිඳ කියපු වචනේ මොකද නොකිය කිව්වේ කමරම් වෙන්න පුළුවන් නේ. මේ මිනිස්සයා කියවනේ ඔවුන් සෝමදී ඉතින් වෙන්න පුළුවන් කිව්වා. ඕකට කියව අපේ ගන්ධම වල මෙහෙත් කියන නැති. ඕකට කියනවා භූමිටි තියෙනවා. අහලා දෙන්න දෙවෙන්නේ අනුන්ගේ පවුවලට භූමිටි තියෙනවා. අවදාවත් වැඩ කරගන්න ඕනේ. අනුන්ගේ පවුකාරකම් අනුන්ට ඒවට භූමිටි තියෙන්නේ. වලදා කියන සංඝයාට දොස් කියනවා. අවදාවත් භූමිටි තියෙන්නේ. දුර්ලභ පුදාන දකින සමාජ මාධ්‍ය වල භික්ෂුන් වහන්සේලාට භික්ෂුවක්වත් කියන නොහිතා කරන විවේචන. ඔයාලා කවදාවත් ඇසුරු කරන්නේ නැති දන්නේ නැති සාමාන්‍ය කෙනෙකුට අවදාහවත් විවේචන කරනවා. මේක අවුරුදු ගානකට කලින් මම ඒ කාලේ කඩුවෙල වලට එන්නේ ওই නුවර ඉඳන් පස්සේදී මම ඇවිත් කොළඹ බස් එක ඇවිල්ලා අපි දැස්සට පස්සේ එතනින් කඩුවෙල පැත්තට යන ස්ථානයකට කියනවා මතකනේ මම උතන බැහැලා ඒ වහිනකොට මම හිතන්නේ හවස 6ට වගේ ඇති මම උතන බැහැලා දැන් ඉන්නවා මගේ අතේ තිබ්බේ කූපන් CTV බස් එකක් එනකම් මම ඉන්නවා ආනන්දර බස් 4ක් විතර වෙලා නැවතුවා ඔක්කොම ප්‍රයිවට් මමත් ඉතින් කරුණ විශ්වනේ මට ලැජ්ජයි දැන් කොන්දොස්තර විද්‍යාලයේ මේ කල්ලිනෑනේ නිකන් දාගෙන ඉන්න කියන ලැජ්ජයි ඒ හින්දා කූපන් එකක් තියාගෙන ඊළඟට CTV එකක් ගෙනියලා හිටියා රෑවෙම හොදට ආයෙ හිතුවා ප්‍රයිවට් බස් එකක් ඇවිල්ලා නැගතුවා ඕම කොන්දොස්තර එක කොහොමද කතා කරගන්නවා කියලා මම ඉස්සරහට දොරින් නැගලා භික්ෂු මුජේ පක්ෂේ තියෙන ආසනයේ මම යන්නේ යනකොට එතන වාඩි වෙලා හිටියා. ආන්සරට හම්බුනා. උන්වහන්සේ කොණ්ඩෙත් වවාගත්ත, රැවුලත් වවාගත්ත. අතේ තිබුණා පොතක් වගේ ලොකු ෆෝන් එකක්. උන්වහන්සේ මාව දැක්ක ගමන් නැගිට්ටා. නැගිටලා මට මුල්ල දීලා උන්වහන්සේ දෙකට වඩා මම නිකන් යන්තම් හිනා වෙනවා. මම එහෙම එළිය බලාගත්තා. මම ආයෙ උන්වහන්සේට කිව්වා කතාවට රජෙනෙක් ගියේ නැහැ. දැන් මම එළිය බලාගෙන මම යනවා.
මගේ හිතේ ඇත්තට මේ ස්වාමීන් වහන්සේ හිටපු ස්වභාවයටයි අර අතේ තිබිච්ච ලොකු ෆෝන් එකටයි මට ලොකු ප්‍රසාදයක් ඇති වුණේ. මම වාඩි වෙලා එළිය බලන්න යනකොට මට හිතෙනවා මේ ස්වාමීන් වහන්සේ කපාර කියනවා. කඩු වලට එකයි පාන දුරට එකයි. ඔය කියපු ගමන් මම ගැස්සිලා හැරිලා බැලුවා. මම බලනකොට මුන්නන්සේ කිව්වා "හංස හරි කවුරුද?" මට මංගල නැචේ. මොහොතකට හෝ ඒ ස්වාමීන් වහන්සේ ගැන යම් ලාමක හිතුවිල්ලක් මට හිතෙච්ච එක ගැන මට ඇත්තම නැතුව. මම ඊට පස්සේ සංස්කෘතික පුරා කතා කරගෙන ගියා. මම සුනීල්ද මගේ ළඟ ඉස්සරේ ෆෝන් එකක් නැහැ. නැත්තම් මගේ නම්බර කිව්වා. මට ආයෙ කවදාවත් මේ උනත් මුලේ නෝ. හැබැයි උනත් රෝණන දීපා උපහාසන මහලකුවට මේ සිල්ලා කියනවා ඒ මුදල් පරිහරණය කරන්න කියලා යනවනේ ඉතින්. යන්නේකයි ඇත්තේ කියලා ඉන්න තිබෙන්නේ නැහැ. උන්වහන්සේ අතේ මුදල් තියෙනවා. හැබැයි ඒ උන්වහන්සේ මාව දැක්කම තේරුම් ගත්ත අසපුයි ස්වාමීන් වහන්සේ ඔය අනිවාර්යෙන් කඩුවට යනවා ඇති. උන්වහන්සේ මගේ වහන්නේ තුනක් ටිකට යනවා. ඒ නිසා ඔයාලා දන්නේ නැතුව කවදාවත් වික්ෂුවක් දන්නවනම් මේක දැනගෙන කරන විවේචනය කියලා හරි අපිට ඒක සාධාරණීකරණය කර හැකි. දන්නේ නැත්නම් අප ගාවයි ඔය Facebook එකේ යන පෝස්ට් ඒව මේවට භූමියට තියලා අනේ මේ ලැබිච්ච වාසනාව වළඳනවා. අර බිරිඳින්ද ස්වාමි පුරුෂයා බිරිඳගේ වචනට හුම්මික්ක් තිබ්බ නැත්නම් ඕවා ඉතින් නැති ප්‍රශ්නයක් වෙයි කියලා හුම්මික්ක් තියලා වෙච්ච එකක්. බිරිඳ කියපේකට සොදුරි ඉස්මත් වෙන්න පුළුවන් කියලා කිව්වා. දෙන්නම සෑයට ගිහින් හරි සතුටින් සෑය උපස්ථාන කරන ඩිං කළා. හැබැයි මේ දෙන්නගේ දෝෂය යම් කිලුටක් යම් කසඩයක් ඉතුරු වුණා. අර භූමිට්ටෙන් වෙච්ච පාප කර්මේ ඒගොල්ලෝ නිවැරදි කරගත්තේ නැහැ. ඒගොල්ලෝ බැරි වෙලාවත් අවස්ථාවක් ලැබුණා නම් අර උත්තරේ කරගෙන අඳගන්න ස්වාමීනි ඔබ වහන්සේලා අපි මෙහෙම හිතුවා අපිට සමාව දෙන්න කියලා වචනයක් කියාගන්න ප්‍රශ්නේ විසදෙනවා. විසදුන්නේ එනිච්චි කට්ටක් ගැලෙන්නේ වගේ වුණා. එනිච්චි කට්ටක් ගැලෙන්නේ නැත්නම් මොකද වෙන්නේ කියන්නේ? පැහැවෙනවා. පැහැවුණු දෙනින් විස වෙනවා. සමානවට කට්ට අමුත ගැලෙවුණා නම් කැළලකුත් නැහැ. කට්ට පරණුනාම ගලවපුවම කැළලක් හරි හිටිනවා. ඒ වගේම ඒ දෙදෙනාම පින් කරගෙන මරණින් මත්තේ දෙවියන් අතරේ උපත ලැබුණා. බුද්ධ මන්දිරයක කාර්යයක් ගත වුණාම ඔන්න එක්කෙනෙක් එයා ඇවිල්ලා ඉපදිලා ඉන්නවා රාජගහනුවර මහසිටුතුමාගේ එකම පුතා. රාජගහනුවර හිටපු මහසිටුවරයාගේ එකම පුතු බවට පත් වෙලා එයා ඉපදිලා. අනිත් එක්කෙනා ගිහින් ගානට උපන්න. අරවේ කියන සෙල්ලම කියන මොකද මේක? අනිත් එක්කෙනා ගිහින් ඇය ස්ත්‍රියක්මයි. ඇය ගිහින් ඉපදුණා. සරත් නුවර හිටපු මේ සරත් නුවර නෙමෙයි සාකේතේ හිටපු සර්කස් කාර්යකුගේ එකම දුව. අරහත් උත්තමයාට සර්කස් කාර්යය කිව්වා. උපදින්න උනේ සර්කස් කාර්යය කරන. තාත්තා සර්කස් කාර්යය. දුව යන්තම් අවුරුදු 5-6 වෙනකොට තාත්තා දුව එකතු කරගන්නවා සර්කස් එකට. චූටි කාලේ ඉඳලා කෙල්ලට පුරුදු කරනවා පිළුම් ගහන්න. දැන් මේ පොඩි එකී මේ අවුරුදු 5-12 වෙනකොට ලක්ෂ පිළුම් කාර්යය. අවුරුදු 16 වෙනකොට ඒ සර්කස් එක ප්‍රසිද්ධ වුණා. පිළුම් කාර්යයේ සර්කස්. එච්චර ප්‍රසිද්ධයි. ඒ පිළුම් ගහනවා. කාගේදී පිළුම් ගහ හිටියා. ඒක ප්‍රසිද්ධ වෙනකොට අනිත් නගර වලින් ඉල්ලුම් කළා සර්කස් එක. දැන් නගරෙට ගිහින් නගරේ පිළුම් ගහනවා. මනන්දල
රහත් උත්තමයෙකුට එකපාරක් පිනුම් කාර්යය කියලා. අමණ්ඩ ගහන්න වෙච්ච පිනුමකට එකපාරක් පිනුම් කාර්යය කියුව වචනෙට අමණ්ඩම ගහන්න උනානේ අනිත් මිනිස්සු ඉස්සරහ පිනුම්. කර්මයේ හැටි මේ කර්මයේ ගැන වචනයක් තියෙනවා මෙහෙම අහලා තියෙනවා. යා දිසං පතතේ බීජ යම් විදිහකටද වපුරන්නේ තා දිසං අරතේ පලන් වපුරන විදිහට තමයි පල හදගන්නේ. කල්යාණකාරී කල්යාණ හොඳට හොඳ පාපකාරීච්ච පාපකර පවිතු දෙකට පවිතු දෙක ඒක තමයි ලෝක ධර්මය. ඔය ලෝක ධර්මයේ බුද්ධ ශාසනය ඇතුළේ උගන්වන එක අදම විනාගම් වල තියෙන බුද්ධ ශාසනය හොරකම් කරගන්න. නැත්නම් ඒක තියෙන්නේ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කර්මයේ නුවණින් දැක්කේ ආදරුණක්. බුදුරජාණන් වහන්සේ කියනවා තථාගත දසබල ඥාන වලින් එකක්. මේ සත්‍යය කරන අතීතානාගත මේ පච්චුප්පන්නාන කම්ම සමාදානාන ථානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. අතීතේ අනාගතේ වර්තමානයේ මේ තුන් කාලේ කවදා කොතැන වුණත් කරන කර්ම විපාක දෙන්නේ කොහෙද? විපාක දෙන්නේ කොහොමද? ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අහු. ඒ වගේ දෙයක් තමයි කර්ම ගැන උනන්නේ. ඒ කාලේ හිටියම ඉන්නේ අහලේ තියවල සවැත් නුවර හෝදෙය කියලා සිටුවේදී අහලේ වෙනම අනහනය අනිවාර්යයෙන් අහනවා. හෝදෙය කියලා කියන්නේ මහා සම්ලිකාරය. හෝදෙයගේ පුතා සුබ හෝදෙය අන්තිම කාලේ සුබට හරියට අවවාදන ශාසනය කළා. හතර කම්මාන්තරල හෝදෙයයි සුබයි විතරයි කතා කරන්නේ. ඒ කතාවට හැදුව පොඩි සංඝාගාරයක්. පොඩි කාමරයක්. ඒ කාමරේ තාත්තට වාඩි වෙන්න හැදුවා හාන්සි පුතා. ගහනවා. පුතාට වාඩි වෙන්න හැදුවා චූටි පුතුවා. ගහනවා. ඉතින් ඒක හිතාගන්න මොන හරිද තියෙන්නේ කියලා. ගණරණී හාන්සි පුතා හදන්නේ ගණරණී පුංචි පුතා හදන්නේ. අපිට රන් කියලා තියෙන ඔය කරාඹ දෙවිවි ඔය වගේ මොන හරි කියනවා නේ. ගණරණී හැදුවා. ඒ හෝදෙය මරුණා. හෝදෙයගේ මරණයෙන් පස්සේ සුබ නගරේ මහා සිටුතුමා බවට පත් වුණා. හෝදෙයගේ මරණේ මාසෙකමාරක් යනකොට සුබ පාරේ යද්දී සුබගේ ළඟට නැට්ට ගහගෙන ආවා. චූටි කුක්කේ. සුබට ආදරේ වුණා. කුක්කව වඩාගෙන ගියාම ගෙදර. දැන් කුක්ක හැදෙන්නේ සිටු මන්දිරේ. ඒ කුක්ක අමුතු කුක්කේ. ඒක සිටු මන්දිරේට ගෙනාව විතරයි. ඌට වටින තැටියක කන්න දුන්නොත් කනවා. නැත්නම් කන්නේ. ඌට සිල්ලුද මේ හොඳ විල්ලුද සැටියක් හදලා දුන්නා නේද යන්නේ. සැටිය නිදින වැරෙන්න කවදාවත් බිම නිදින්නේ. ගෙදරට කවුරුහරි පිටගෙන ආවොත් එහෙම. මෝ හොදට නිකන් කැරගෙන අවුද બોලේ මේ කියලා බලනවා. හරියට මහසිටුවරා වූ වගේ. හැමදාම නිදාගන්න කලින් සිටු මන්දිරේට ආйти වත්තවට මෝ පොඩි රවුමක් කරනවා. හැමදාම උදේ එහෙරිච්ච ගමන් වත්තවටේ රවුමක් කරනවා. සබත් දිදෙතර කට්ටියත් එක්ක ගන්න පොඩි කම්පෝසින් කියනවා. අපේම පවුලට කියවපු බලන්න. කාලේ ගතවුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඔය ගෙදර ගාවින් ඉන්න පාට. ඒක අර බලලා. බුරාගෙන පැන්නා. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ බලලගේ දිහා බලලා කිව්වා. අනේ හෝදෙය. ඔහේ කලක් ගුණනවා. ආව ගුණනෝනේ. එතකොට මම බලලාගේ අර තිබිච්චි මේ රැස් ගතිය ඇස් කන් දෙක පාත්‍රව ඔළුව විවර පාත් කරගත්තා. උස්සගෙන හිටපු නැට්ට පිටිපස්සේ කකුල් දෙක අස්සේ ගහගත්තා. කෙඳිරි ගගා කුක්කු ගගා ගිහින් ලිපෝක් කිනදා. සුබ හවසේ නේද බලලා වෙනස් වෙනවා. සුබ විස්තරය. බුදුරජාණන් වහන්සේ තාත්තගේ නබි බලලා කතා කරනවා. සුබ ගියා බුදුරජාණන් වහන්සේ
ඒ භාග්‍යවතුන් වහන්සේට සැර දෙන්නවා. ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා අපි සම්භාවනීය සිට බවලා. මගේ තාත්තා මහ ධනවතෙක්. ඔබ වහන්සේ අපේ ගෙදර ඉන්න බල්ලට මගේ තාත්තගේ නමින් කතා කරන්නේ. ස්වාමීනි වැරදි. බුදුරජාණන් වහන්සේ සුබ පිළිගත්තත් නැත. ඔය ඉන්නේ ඔබ තාත්තා. සුබ මංගෙන් කියන දේ සැකරන. ගෙදර ගිහින් දිය නොමුසින් කිරිබත. දිය නොමුසින් කිරිබත කියන්නේ තනිකරම අමු කිරේ. කිරිබත කනවා. බල්ලට කන්න දෙන්න. කිරි රහට බල්ලට කයි. ආපෝම එයි නිදිමත. එතකොට සුබ බල්ලගේ කනට කරලා පහකට තාත්තේ අපිට නොදී හංගපු වස්තුවකෝ අල්ලගෙන සුබ ලොකු විශ්වාසයක් නැතත් අඩට ආවේ හරි මේක කළා. ඇත්තටම බලන්න නැගිටිනවා. අල්ල නිකන් මොහොතේ වගේ නැගිටලා ගිහින් ආත්ති නමක් හැරුවා. සුබ ඒක හාරලා හේවකේ වගේ එතන පාදනවල මේ මතේ තාත්තා ජීවත් කරේ ඉන්නකොට දාපු රන් මිරිවැටි දෙක තාත්තගේ අතේ දිවිච්චි ගණන මස්තම හැරෙන්නේ තාත්තා වත්කා වුණා කිගානයි වතුර දීපුණා කෝපි මේ රන් ගණනකින් කරවලා තිබිච්ච තාත්තගේ වඩු ටික මේ හොඳේ සුබගේ දෘෂ්ටි කැඩිලා ගියා. ඒ සුබගේ අදහස තිබ්බේ මහ බ්‍රහ්මයා ලෝකේ වැවුවා. අපේ තාත්තා නෙරව මහ බ්‍රහ්මයා ළඟට ගියා. සුබට දැන් දෘෂ්ටි ගලප ගන්න බෑ. මහ බ්‍රහ්මයා ළඟට නෙමෙයි තාත්තා ගිහින් තියෙන්නේ. තාත්තා කුක්ක වෙලා ගෙදර. සුබට ඒක ගලප ගන්න බැහැ. සුබ ඊට පස්සේ මේ සමාජයෙන් හිතුවා හරි ලස්සන. අපි මේක හිතන්න ඕනේ අපිට. සුබ හිතුවා බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් ප්‍රශ්නයක් කරනවා. ස්වාමීනි මම දකිනවා මේ ලෝකෙ විවිධත්වය. එකම මිනිස්සු අතරේ විවිධත්වය. ස්වාමීනි ඇතැම්මුන්ට දීර්ඝායුෂ ඇතැම්මු අඩු ආයුෂ වෙනවා. එයි වෙනස. ඇතැම්මුන්ට ලෙඩ ගොඩාක්. ඇතැම්මු නිරෝගී. එයි වෙනස. ඇතැම්මු ලස්සනයි. ඇතැම්මු ගොඩක් ලස්සන නෑ. එයි වෙනස. ඇතැමුන්ගේ යුග ජීවිත සුවදායකයි. ඇතැමුන්ගේ යුග ජීවිත දෙකස කරයි. එයි වෙනස. ඇතැමුන්ට නුවණ තියෙනවා. ඇතැමු මන්ද බුද්ධිකයි. එයි වෙනස. ඇතැමු ස්වාමීනි මහා ධනවත්. ඇතැමු දුප්පත්. එයි වෙනස. අදට පිටුතුනේ මේ වෙනස නැද්ද? අදට මේක මේ විදිහට මේ විදිහට අදට මේ වෙනස තියෙනවා. බුදුරජාණන් වහන්සේ සුබට උත්තර දෙනවා. කම්මස්ස ප්‍රමාණ සත්තා. කරුණේ තමයි මේ සත්‍යයේ තමන්ගේ කම්ම දායාදා. එයාට දැනෙන්නේ කරුණේ. කම්ම යෝනි. එයා උපදින තැන තීරණය කරන්නේ කරුණේ. කම්ම බන්තු. එයාගේ නාතිය කර්මේ. කම්ම පරිසරණ. එයාට පිළිසරණ කරුණේ. කම්මං සත්‍යේ විභජති අදින හේල පණිවිඩා. මේ උස්පහත් බව දෙදී හරිද? ඔබ අන්‍යයන්ගෙන් හරියද? තේරුන්නේ? සුබේව ස්වාමීනි මට විස්තර කරනසේකවා. බුදුරජාණන් විස්තර කළා. සුබේ. ගෙවාගෙන ආපු සංසාර ගමනේ ප්‍රාණඝාත කරපු අය මේ මනුස්ස ජීවිතය දෙනකොට එයාලා අඩුවකින් ඉන්නේ. හේතුව මොකද්ද? එයාගේ කර්ම. ගෙවාගෙන ආපු සංසාරයේ සතුන්ට අබේ දාණය දීපු අය මේ ජීවිතේ දීර්ඝායස ලබන හේතුව එයාගේ කර්ම. ගෙවන ආපු සංසාරයේ සතුන්ට හිංසා කරපු අයට මේ ජීවිතේ ලෙඩ බහුලයි. ගෙවන ආපු සංසාරයේ සතුන්ට දයා කරුණා දක්වපු අයට මේ ජීවිතේ ලෙඩ අඩුයි. ගෙවාගෙන ආපු සංසාරේ වැරදි කාම සේවනය කරපු අයට මේ ජීවිතේ යුග දිවිය අන්තිම අවසානයි. ගෙවාගෙන ආපු සංසාරේ
වැරදි කාම සේවනයේ සල්ලාරකම නොකරපු අයට මේ ජීවිතේ ගත කරන යුග දිවිය වෙහෙස කරන්නේ පහසුයි. ගෙවම් මාර්ග සංසාරේ දන් දීපු අය මේ ජීවිතේ පොරසම්. ගෙවම් මාර්ග සංසාරේ මසුරු හිටපු අය මේ ජීවිතේ දුක්ඛ. ගෙවාගෙන ආපු සංසාර ගමනේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය මේ ජීවිතේ මන්ද බුද්ධිකයි. ගෙවාගෙන ආපු සංසාරේ මද්ද්‍රව්‍ය පාවිච්චි නොකරපු අය මේ ජීවිතය තුළ හොඳ සිහි කල්පනාවක් ඇති වෙනවා. ගෙවාගෙන ආපු සංසාරේ ඉරිසියා කරපු අය මේ ජීවිතේ කොහොම වෙලා අනුන්ගේ දිනුව දැක සතුට වෙච්ච අය මේ ජීවිතේ ප්‍රසිද්ධයි. මුතු එකක් නේ. මේක නිකන් උපමාවක් කියවගේ හැංගි හැංගි වෙස්බෙන්දක නැටුම දෙන්නේ එළියේ. වෙස්බෙන්ද කොහෙද? හැංගි හැංගි වෙස්බෙන්දක නැටුම තියෙන්නේ එළියේ. අපේ වෙස්බෙන්දීමේ නැකක තිබි මට මතකයි පාන්දර තුන වෙනකම් අපි වෙනම විහාරස්ථානයක් තිබ්බේ. විහාරස්ථානයේ තියෙන ඒ විහාරස්ථානයේ අපි හිටපු ශාලාවට වෙන කාටවත් දෙන්න රහම පාන්දර තුනට ඇහැරගෙන එකන් ගිහින් ඊතල වතුරේ නැවුවා. මට මතකයි දෙකට ඔබ කලාව කරලා තිබ්බා. ඒ වතුර නැවුවා. නාවල කිරි නැවුවා. ඊට පස්සේ ඒ වෙලාවේ ඉඳලා ආයේ මිනිස්සුන්ට දකින්න රහම. අපි එකම වෙලාවට කාමරේ කියලා වෙස්පාදින දැන් අරගෙන යනකොට මිනිස්සු සෙරම පිළිලා අපි වැහුවා සුදු රෙදි වලින් නිකන් කොටහල් වෙච්ච ගෑනුමයි වගේ වහගෙන අරන් ගියා. අරගෙන ගිහින් අපි විහාරයේ ඇතුලේ නැකතට වෙස් දෙදුවා. වෙස් තිබ්බ ගමන් දානවා එළියට. දැන් නරකලා. එන්නේ වෙස් කොමිද්දේ. හැබැයි නැටුම තියෙන්නේ එළියේ. ඔන්නේ වැඩේ හිතර මතක තියාගන්න මේක කියන්නේ. යම් කෙනෙක් විස්කට්ටු වැදගෙන නටනවා. ආක්‍යයක් තියෙනවා. එයා හැංගිලා විස්පෙනවා. ඒක නෙවෙයි ඇත්ත. විස්කට්ටු වැදගෙන නටන නැට්ටුවා අනිවාර්යෙන් හැංගිලා විස්පෙනවා. ඒ වගේම මේ ජීවිතය ඇතුලේ කෙනෙක් මන්ද බුද්ධිනවා. ආක්‍ය. එයා සංසාරේ මත්තේ. මේ ජීවිතය ඇතුලේ කෙනෙක් ලෙඩ රෝග ගොඩකින් පිළෙනවා. එකක් ඉවරනකොට ආලය කරනවා. එයා සංසාරේ සතුටු වෙනවා. මේ ජීවිතය ඇතුලේ කෙනෙක් ගොඩාක් ලස්සන නැත්තම් සාක්කිය. එයා සංසාරේ මොකද? දේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හැංගි හැංගි වේසි දැන්නක නැටුම එළියට. ඒ වගේ ඒ නිසා මේ ජීවිතේ අපි කාටද චෝදනා කරන්නේ? අදිපස්සේ චෝදනා අත. අද මේ වලපතෙන් පස්සේ අනුන්ට චෝදනා කිරීම අතහැරෙන්න. මේක අනුන්ට ඇගිලි දික් කිරීම තමයි අපේ සංසාරයක් වෙච්ච වරද. ඇගිලි දික් කරගන්න ඕනේ කාටද? අනුන්ට. අනු කුටියක් ගන්න ඔයාලා කමන්න ඇගිලි දික් කරන්න. උඹගෙම කරගන්න. උඹගෙම දෝෂේ. මේ දික්වා කොනාපුවේ ආදරණීය වහිනලා ගිය මිනිස්සු. ඒ මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ට නොවිච්ච විගත ඒ මිනිස්සුන්ට නෑ. මගේ තේ ජීව බලන කෙනෙක්. එයාලගේ ඉඩමේ අපේ ස්වාමීන් වහන්සේ ගිහින් ඒ ඉඩමෙන් ඔය සාසනික කටයුත්තකට මහා වැලි ගොඩක් අරන් ගිහින්. එයාලගේ අර පොලිකුරාන්ට මහා වැලි ගඟේ ඉතුරුවා සම්පූර්ණ යාලගේ භූමි භාගය වහගෙන ගියා. අනිත් මිනිස්සුන්ගේ හානිය. ඉතින් වහගෙන ගියාම ඉතින් සමහරුගේ ගොඩේ කුඹුරු වැහිලා අනිත් මිනිස්සු ඔක්කොටම හානිය. මේ මිනිස්සුගේ ඉඩමෙම මහා ලොකු වටිනයක් තිබෙන්නේ නැහැ. ඒ ඉඩම වහගෙන ගියා. වැහිච්ච ඉඩමේ වතුර වෙලා යනකොට මහා වැලි ගොඩක්. ඒ මිනිස්සයා අපි සාමනහසට කියලා දෙනවා සාමනහස මම හරියට බෝධිපාකාරවල බෝමනුවට සෑමනුවට මම වැඩි පූජා කළා. මම සාමනහස කොහොමද ටික ටික වැඩි ඩිස්කස් කළා. මම මට පුළුවන් හැටියට වැඩි පූජා කළා.
බලන්නකො ස්වාමීන් වහන්සේ උනාට වෙන යනකොට වැඩි මොකී ගෙදෙට කරේ. ඒක කෙනා ලාභලු තියෙන්නේ. යා ඒකට සතුටින් කියනවා ස්වාමීන් වහන්සේ මේක බැහැලා යනකොට වැඩි කන්දක් මගේ ගෙදෙට එන්නේ. සමහරව ආදරය කරන අය තමන්ගේ ඇඟෙන් ගැලවෙනවා. අපි ඒක විස්තරයක් කියුවා. පවුලේ කට්ටිය ගේ හෙල්ලෙනකොට, ගෙදර පොකරනකොට ගෙදරින් එළියට ඇදෙනවා. ගෙදරින් එළියට ඇදෙලා ඉන්නකොට චූටි පුතා ඈක ගහ අඬ දිනෝ එයාගේ සෙල්ලම් බඩුවක් ගෙදර දාලා ඉන්නවා. වදින් බේරෙන්න බැරි කම මේ අම්මා කියලා. මේ න්යාගේ ඇදිලේ බේරෙන්න බැන්නේ මම ඉක්කොලම ඕක අරන් එනවා. පුතා කඩාගෙන ඒ අම්මා ගියේ අතට යනකොටම ගෙදර ගියා. ඒ ගමේ මුලින්ම හම්බුනේ ඒ අම්මගේ ඒ පුතාගේ මිනිහ. තුම සංසාර එක එක්කෙනාට ඇඟිලි දික් කරගෙන ඉස්සරහට දේශනේ එක එක්කෙනා ඇඟිලි දික් කරගෙන ඔයාලා පින්දුනේ ඔයාලට මේකෙදි දික් කරගෙන හිතන්න තේරෙන මොකද වෙන නැත්තම් ඔයාලා මේ මෙහෙම කරන්නේ ඔබ මේ ඔක්කොම කුටි කරන්නේ සංසාරේ යනවා. සසරේ යනකොට මොකද කරන්නේ? ඔයාලට තේරෙන දෙයක් තියෙනවා නම් තේරෙන දෙයක් හිතන්න. ලෙඩ ගොඩාක් වැඩි නම් හිතන්න. ඔබමයි සතුන් දෙහිසකට. දැන් සතුන්ට දයාව කරුණාව දක්වම ඔයාලා පටන් ගන්න. අඩු ආයුෂකින් ඔයාලගේ ඥාතින් නියමකට යනකොට ඔයාලා හිතන්න පටන් ගන්නවා. අපි මෙච්චර ආදරය කරනකොට අපි නොහිතු කාලයක අපේ ඥාතය යන්නේ එයා සංසාරේ යන්නේ ප්‍රාණඝාතය කරලා. මට හරි සතුටින් අපි මෙහෙම දහම් පද කියනකොට අපිට අපි හරියට අහන්න චෝදනාවක් නෙවෙයි අපි හරියට කියනවා මිනිස්සු. මෙච්චර බඩ කියන රටක් කරලා මේකමයි සතුට මේකමයි සතුට. නමුත් මේක අවුරුදු කීපයකට කලින් මම බඩකට වැඩම කරලා එනකම වෙනදට ඒ සෑරජන් මොහොතේ ලයිට් දාලා තියෙනවා. හරි ලස්සනයි ඒ සෑය. ආරයිඩ් තියෙන සෑය. ඔය කලකට ඒ සෑයක වැදලා නැහැ. අපි කියන්නේ මේ වාහනේ වැදගෙන යනවා. එදා ලයිට් ඕෆ් කරලා ඉන්න මට නිකන් හිතුණා. වැදලා යන කියලා අනිත් හැමදේම ලයිට් දාලා. සෑය විතර ලයිට් ඕෆ් කරලා. ලයිට් ඕෆ් කරලා දීදී කවුරුද දෙන්නේ? මම දෙන්න මතක කිව්වා. ඕක නවත්තන්න අපි අද නිදහස කොට වැදලා යන්නේ. මම පෙරලා මනුරට යනකොට එදත් පොඩි වෙහි ගතියක් තිබුණා. ඒ වෙද්දි නැහැ ඇස්ස පහය. හැබැයි මනුව දෙමින් මම යනකොට කොල්ල තුන් දෙනෙක් හොල් චපාගෙන මනුවේ මොනවාරි අහනවා. මම ලං වෙලා බැලුවා. එතකොටම මාව දැකලා මාව අඳුරගත්තා. කණිය අපි සංග්‍රහ කරලා ඔන්න යන්න. අර මොකද වෙන්නේ? කාමින් හසල් අපි මෙව වහුණා. අර ඇස්සට හොදගතියක මෙව ඇවිල්ලා. ආපු මෙව සෑයේ තියෙන ෆ්ලෑෂ් ලයිට් වලට ඇවිල්ලා. ඒ වගේ වෙදි මනුවට වැටෙනවා. මනුවට වැටෙන මෙව මනුව දෙමිලා හින්දා ඇලවෙනවා. මම මගේ ඇස් දෙකෙන් දැක්කා ඒ මෙව කන්ද ගෙම්බෙම ගොඩාක් ඇවිල්ලා. මේ ළමයි මේ තරුණ කොල්ලෝ අවුරුදු 20 ගණන් වල කොල්ලෝ මේ කොල්ලොට ගිහින් හරිසමක මෙව අහනවා මේ ඒ සමන කොල්ලෝ තුන්දෙනෙක් මම එන්නද දෙන්නේ ඔයාලා මොකක්ද කරන්නේ මේ සමහරවිට අපි මේ මෙරුන්ට අභිදානය දෙමු ඔය උදේ අන්න එක්කම යෝග දැන් ඔයාලා ඔය අභිදාන දෙන්නේ මොකක්ද හිතාගෙන මේ කොල්ල මට කිව්වා ආමිනහස අපි බණහන්න කලින් හරියට මදුරුව ගන්නවා. ආමිනහස මෙරිච්ච මදුරුව ගන්න කොච්චර විදිහකට දන්නේ නැහැ. ආමිනහස මං සෙරප්පු හොරකම් කරලා තියෙනවා. මං සාමිනහසේ හොරකම් කරපු සෙරප්පු වෙන්නේ මම මේ වෙනකොට අවස්ථා ගානක් සංඝයාට සෙරප්පු පූජා කරලා තියෙනවා. ආමිනහස මමගේ අම්මට බැලලා දෙනවා. මම සම්පූර්ණයෙන්ම අම්මට බැලුව නිසා මම ඔබ වහන්සේගෙම බණ අහලා
මගේ අම්මගේ කකුල් දෙක දැන් අදින්නේ කකුල් ඉබේම. මගේ බැලුව කටේ. මම හැමදාම ස්වාමීන් වහන්සේ අම්මගේ කකුල් ඉබේනවා. මම හැමදාම තාත්තගේ කකුල් ඉබේනවා. අසල්සේ ගොඩාක් කියලා හැදුවා. මට මොකද හැමදාම මතක් වෙනවා මధుරෝ මරුවාට මම ගත්ත ජීවිතවලට ගිලවෙන්න මම මොකක් කළේ නෑ. සාමාන්‍යයෙන් අපි ආලෝඩ එකක වෙලා අපි හිතුවේ මෙතන අපි පුළුවන් තරම් බේරනවා. අපි ගත්ත ජීවිත වෙනුවට අපි මැරෙන්න ඉන්න ජීවිත ටික බේරනවා. අපි අභිනවනය කරනවා. මට ආවා ප්‍රීතිය. අපි කියන දේ ධර්ම දේශනා වලින් එච්චර හිතලා තමන්ගේ ජීවිතේ ලස්සනට බදලා ගන්න අය තාම ඉන්නවා. බොරු කතාවක් නෙවෙයි එච්චර මනහන රටේ මේ මමගේ බෞද්ධය වගේ කියන්නේ. මේ ඉන්නවනේ පොළො. මේ මොන හැටි දෙන්නේ අවුරුදු 20 වයසේ කොල්ලෝ හැමෝමකට වෙලා අනිත් වැඩ ඔක්කොම අත්හැරලා දාලා මෙව වුණා කියන පොඩි උන්ගේ ලස්සන නේද? අර වගේ බින්දිතු වෙන්නත් කිව්වා. තමන්ගේ කර්මයේ ප්‍රශ්නේ විසඳගත යුතු කවුද? මම විසඳගත යුතු මේක වල හොඳ පාඩමක් නේ. ඔයාලගේ ජීවිතයේ අදිපස්සේ ඔයාලා තනියෙන් ගෙනන්න. ඔයාලගේ ජීවිතවල යම් විකස කර දෙනක් තියෙනවා. නිකන් හිතලා බලන්න ඕනේ මොකක් කියනද අප්පා මට මේක වෙන්නේ නැත්තේ. ඔයාලට යමක් තේරෙයි. තව ධර්මයක් හඳනම තේරෙයි. ඔයාලා ඒක වෙනස් කරන්න. අංගුලිමාලයන් වහන්සේ කියන්නේ මේ ගාථාවක් නේ. යස්ස පාපං කතං කම්මං. එනේ තමන්ගේ අතින් කෙලිච්ච පාප කර්ම කුසලේන පිටියරේ තමන්ම වැඩනවද කුසල් බලයෙන් දිරවල දෙන්නොත් තමන් නම් පව් කළේ ඒ පව් දිරවල කුසල කරන්න ඕනේ කවුද? ඒක වෙන කාටවත් දෙන්නේ නැහැ. සෝමං ලෝකම් පබහසේති අභාමුක්තෝ විසන්දිම. එයා වලාගෙමින් මිදිච්චි හදක් ලෝකයේ කරනවා වගේ තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නවා කියලා උන්වහන්සේගේ වචනේ හරි ඵල සහිතයි නේ. මිනිස්සු 1000කට වඩා මරලා නිරයන්ට හිටපු කෙනෙක් මේ ජීවිතේ රහත් වුණා. උන්වහන්සේගේ වචන හරි බලව ඵල සහිතයි. උන්වහන්සේ තමයි වදාළේ යෝජ කුප්පේ කොමච්චික්කා මුනි ප්‍රමාද විද්‍යාවක් කෙනෙක් අත්‍යසෝලක් කොමච්චිකි. ආස්තිරා ධර්මයේ දැනගෙන අප්‍රමාදී වුණා. එයා වලාගෙමින් මුදිච්ච හදක් කරේ මේ මොකේ ඒක. අපේ ප්‍රශ්නේ අපිට විසඳගන්න ඕනේ. අද මේ දහම් පදයෙන් ඔය ටික ගන්න. ඔයාලගේ ප්‍රශ්න ටික ඔයාලා විසඳගන්න. ඔයාලගේ ජීවිතයේ තියෙන යම් සුන්දර දේවල් ඔයා දිගටම අඛණ්ඩව කරන්න. ඒක මනස ගන්න. මේ ජීවිතේ මම දකිනවා මනස ගන්න ගොඩාක්. මේ ජීවිතේ සාමාන්‍ය මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අය අතරේ මම මගේ පෞද්ගලික ජීවිතේ දැකන්නේ මන්ද බුද්ධිකෙක් බොනවා. මම දැකන්නේ මන්ද බුද්ධික කෙනෙක් සිගරට් බොනවා. මන්ද බුද්ධිකය එක කරන්නේ. එයාගේ කර්මෙන් මේ ජීවිතේ ගෙවලා දානවා නේ. එයා මිනිස්සෙක්ගේ ජීවිත උපන්නා හිත මොරන්නේ මන්ද බුද්ධිකයි. ඇඟ මේවත් ලපටියක් වගේ කරලා එයා මැරිලා යයි. හැබැයි එයා මේ ජීවිතේ මැරෙනකොට එයා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු එකට අවශ්‍යති කරුණු ගෙවලා දෙනවා. මේකේ හොඳට සීකල්පනා තියෙන අය තමයි මන්ද විද්‍යාවගේ බොන්නේ. එයා අලුතෙන් එක පටන් ගන්නවා. එයා අලුතෙන් පටන් ගන්නවා මෙහි යනකොට නිරය ඉරිසන් ලෝකයේ පෙරේත ලෝකයේ උරුම කරගන්න එක එයා පටන් ගන්නවා. මේ ජීවිතේ සමානවට හොඳ සැමියෙක් ලැබිලා හොඳ බිරිඳක් ලැබිලා ඒ කාන්තාව සමානට හොඳ මනුස්ස හොඳ වැඩි හින්දා මනුස්සයා ගමන් ගැන තියෙන විශ්වාසෙම අවිශ්වාසයක් විදිහට මේ විශ්වාසෙම ඒ මනුස්සයාගේ විශ්වාසෙ බිඳින්න පාවිච්චි කරනවා. කාමයේ නැති වෙලා වරනවා. වෙන පාර පුරුෂයෙක් කියනවා. තමන්ට හොඳ බිරිඳක් ලැබිච්ච මිනිස්සු බිරිඳ තමන්ව සැක නොකරගෙන ඉඳලා බිරිඳ නැති වෙලාවට වෙන දෙයක් කියනවා. එයාලා පටන් ගන්නවා. මේ ජීවිතේ දීර්ඝායස ලැබපු සමහරු මඳුරුව තලතල කැරපොත්තු මනමන මීයෝ මනමන එයාලට දීර්ඝායස ලැබුණේ සත්ත්ව ඝාතනේ නොකරපු නිසා
මේ ජීවිතේ වැඩ අල්ලලා මුල් කරලා තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දහම් කතා කරන මම අවුත්‍රිකව මගේ සංසාර ගමනේ යන්නේ. ඔයාලා එක එක්කෙනා වැඩ ගමනේ යන්නේ. ඔයාලා වැඩ ගමනේ දිවිෂණය කරනවා. ඔයාලා වැඩ ගමනේ සෞතු කරගන්නවා. අනන්ත සෞතු වුණාට පස්සේ වෙනදී අර සර්කස් කාරී ඕන සර්කස් ගහගෙන ආවා රජගහනුවර. රජගහනුවර ලොකු මණ්ඩපයක් ගහනවා. දැන් සර්කස් එක නැහැටි කරනවා. අර රජගහනුවර සිටු පුත්‍රයා එයාට ඒ වෙනකොට 20ක්. එයාට තාරංචි වුණා. මේක සර්කස් එකක් තියෙනවා. කවදාවත් සර්කස් බලන්න යන්නේ නැති කොල්ලා. එදා සර්කස් එක බලන්න ගියා. ගිහලා දැන් මෙයා වාඩි වෙලා ඉන්නවා. ඔය සර්කස් එකේ තිබිච්ච අනිත් ඒවා එයාට ඇල්ලුවේ නැහැ. පිනුම්කාරියගේ සර්කස් එක පටන් ගත්තා. පිනුම්කාරිය උඩ බාලකව දෙල්ලලා හැරකි කරකි පිනුම් ගන්නවා. මෙහාට නිකන් පේනවා වල්ගා දරුවක් ඉහළට යනවා. අසුබවුණා. අර පිනුම්කාරිය දැක්ක විතරයි. ආයේ හිතින් අතාරින්න බෑ. පිනුම්කාරියගේ සර්කස් එක ඉවරෙච්ච ගමන් ගෙදර ආවා. අම්මට තාත්තට අඬ කිව්වා. මට අද මම හොයාගෙන ගිහපු සිංහ කුමාරිකාව හම්බුනේ. තාත්තා ඇහුවා කවුද සිංහ කුමාරිකාව? කොයි සිටු ගෙදර කෙල්ලද? ඒ තාත්තේ සිටු කෙල්ලක් නෙමෙයි. සාකේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා සර්කස් කාරියා. තාත්තට කේන්ති ගියා උඹට හොයාගන්න වෙන කවුද සිටියේ? හොඳටම දොස්තිය. බෑ මෙයාගේ හිත හදන්න. අන්තිම තාත්තා කල්පනා කළා ප්‍රධාන බිරිඳ විදියට නෙමෙයි කොහොමද සිටු ගෙදර ඉන්න වෙන බිරිඳක් විදියට අපි කම්මනේ ගේනවා. සර්කස් එක ගෙල්ලුවා. සර්කස් කාර්යයට පණිවිඩයක් යවුවා. සර්කස් කාර්යයවත් එක්ක වෙන්නේ කියලා. ආතා කළා. බලන්නකෝ සම්මුතිය සර්කස් එකේ තමයි අපේ මනුස්සයා කරගෙන තියෙන හරිය. ඔහෙගේ දුව දැකලා හිතවසගෙන මෙහෙම ඔයලට ලාභයක් නේ අපේ වගේ සිටු කවුරුකට සම්බන්ධ ලැබෙන එක. කොහොමද කියලා මාත්‍ර යන්නේ. මහා ලොකුට මගුල් දරා කරලා කරන්න පුළුවන් වෙන්නේ නේවා. කියලා මාත්‍ර යන්නේ. කිසි සර්කස් කාර්යයක් කියන්නේ දෙයක් මේ මොනසක් කියනවා. ඒ මොනසක් වෙන්නේ. අපේ දුවගෙන් තමයි සර්කස් එක දුවන්නේ. දුව මෙහි නවත්තලා යන්න බෑ. දුවගෙන ඔහෙගේ පුතාට හිත ගිහින් තියෙන සිතුතුනේ. පුතාට ඕන නම් දුවත් එක්ක විවාහ වෙන්න පුතාට සර්කස් එකේ ඉන්න කියනවා. එතකොට මේ අතර කියන්නේ කිව්වා. පිටුතුමා අර සර්කස් කාර්යයට අමු ආතකද මේ කතා කරන්නේ කියලා බයිනකොට. අර මිනිසයා පිටු පුත්‍රයා බෑග් එකට රෙදි දාගෙන නැහැ තිබුණා. යමු කිව්වා. නවත්තන්න බෑ කර්මනේ. කර්ම නවත්තන්න බෑ. අපේ ගම්මිතිගේ මට වඩා අවුරුද්දක් වැඩිම ලක්කගෙන හොඳට ඉගෙන ගන්නවා. අන්තිමේ ඒ අක්කා හරි පාටයි. උදු පාට හරි පෙනුම දෙන අකඩේ. ආසනම අපිට ආරංචිනේ යාළු වෙනවා. දෙවිලි ගහේ කපුට ආවෝ වගේ. යාළු වෙලා ඉරට්ට වගේ කිට්ටුව පොළේ සිගරට් බීලා හපු බෑනවා. අපි මම වගේ කටින් කිව්වා මොකක්ද අප්පයි හොයාගත්ත එක. මම එහෙම කිව්වා. මමත් කිව්වා. ඔයාලා වෙන කවුරුත් හොයාගෙන ඉන්නේ නැත්නම් මම එහෙමත් කිව්වා. අන්තිමේ කරලා ඒ තාත්තා ගහලා ඈහෙන එකක් කළා. අන්තිම වෙනවා ගියා. මම මේක අවුරුදු කීපයකට කලින් ගෙදර දරුවෝ තුන් දෙනෙක් එක්ක ගෙදර. ඒ මොනසත් කියන්නේ මොනවද කරුණ නවත්තන්නේ එකට එකතු වෙලා නම් කරුණ කරේ ලේසි නෑ නවත්තන්න. අමාරු බලන්න හොඳ ලස්සන ජීවිතය ගත වෙලා යනවා. එන්නට පස්සේ
අඩුගානේ සුවඳක් තියෙන කෙනෙක් එක්ක ළඟ ඉන්නේ නැහැ. ආසිප්පු ගන්න ආරක්කු ගන්න ජීවිතේම ඒ ගන්ධස්තරෙත් එක්ක මොනවද මේ ඔයාලා කියන්නේ මොන කෙනෙක් හරි නැහැ. කොහොමද මේ එකතු වෙලා කරපු කරුණ වින්දනේ ආදරේ හොයාගෙන යනවා සාපල වෙනවා වින්දනේ ඒ සමේ අහ කැලේකට භූමිට කියන්නේ ඔය භූමිට විසින්නේ මේ සම්බන්ධකනේ අනේ අර මනුස්සයා පොඩ සිටු ගෙදරක ඉඳපු කෙනා සර්කස් එකකට වැටුණා භූමිට තරම සර්කස් එකට වැටිලා සර්කස් කාර්යයක් කියනවා මේ සර්කස් කාර්යී ඒ ආර්මික ලැබුණ ඇයට ඔහු නිසා ආර්මික ලැබුණට අවුරුද්දක් වුණාට ගිහින් දැන් අර පටන් ගන්න ආදරේ වෙනස් වෙනවා. දරුවා නලවන්න හිතෙනකොට දරුවා හැමතිස්සෙම කෑ ගහනවා. ඇයට කේන්තියනවා. කේන්තියදී ඇය මේ දරුවාට මෙහෙම කට අල්ලලා කුලිත් කරනවා. කිසි වැඩකට නැති මනුස්සයෙකු පුතා නැරෙ වැළෙනවා. මේ කිසි වැඩකට නැති ඉඳලා කියන්නේ අර ඒ සර්කස් එකට ආවට එයා සිටු පුත්‍රී එයාට බරයද හුරුනේ එයාට සර්කස් එකේ එයාට දුක එයාගේ නම උග්ගසේන මොකද එයාගේ නම උග්ගසේන දවසක් කියනවා එයාට කියනවා ඔයගොල්ලෝ කොහොම කරන්න එපා ඔයා ඔය වගේ හින්ට් පාස් කරනකොට මට වේදනාවක් එතකොට ඇය කිව්වා කොහෙට දරාගන්න බැරි එක මං මට ඕන දේ කිව්වා එතකොට මොකට කේන්ති ගියා මොකද කිව්වා අමුන්ට මහලකුරු පින්න ගන්න පුළුවන් කමට කොච්චර දෙගලු මා පටල මෙයා මාමණ්ඩි ළඟට ගිහින් කිව්වා මාමණ්ඩි මට පිනුක ගෙන මාමණ්ඩි මෙයාට පිනුක ගෙන්නවා අරනේ සපෝට් එකෙන් මන්දා සෑහෙන ලක්ෂ විදියට දුන්නා. අන්තිමේ අර සර්කස් කාර්යකට වඩා මෙයා දක්ෂයි. උග්ගසේනගේ සර්කස් ප්‍රසිද්ධ. උග්ගසේන සර්කස් පෙන්වගෙන සැලන් නුවරට යනවා. කොහෙටද ගියේ? සැලන් නුවර කියලා කියන්නේ මොකක්ද? සැලන් නුවර අතිරූප දේශවාසය. සැලන් නුවර කියලා කිව්වේ අතිරූප දේශවාසය. මොකද මේ අතිරූප දේශවාසය කියන්නේ? බුදුරජුන් මුණ ගැහෙන තැන ධර්මයේ මුණ ගැහෙන තැන සංඝයා මුණ ගැහෙන තැන කල්යාණ මිත්‍රයා හමු වෙන තැන හිං කරන්න පරිසරයේ ඇති තැන කුසල් වඩන්න පරිසරයේ ඇති තැන ඒ අතිරූප දේශවාසය මම මේ වචන ටික කියලා දෙවලට තේරෙන්න ඕනේ අපි මේ ඉන්නේ මොකේද අතිරූප දේශවාසය මේක ඩිංගිත් අපට හැල් කරනවා උදේට පිටකරන මේ තමයි ඊට සුදුසු ප්‍රදේශය උත්තර කුසල වඩන්න මේ ඊට සුදුසු ප්‍රදේශය උත්තර යහපතේ ධර්මයේ හැසිරෙන්න මේ ඊට සුදුසු ප්‍රදේශය ඔයාලගේ ජීවිතේ ඔයාලා විසින් හිණෙන් කුසලයෙන් යහපතේ සුචරිතයෙන් හැඩ කරගන්න කරුණට මේ අවුරුදු 80 ඉවර වෙද්දී ඔයාලට ආරක්ෂාවක් තියෙනවා ඒකට පොඩ්ඩක් ප්‍රමාද වෙන්න අතිරූප දේශවාසී රාගුණේ සා උග්ගසේන බුදුරජුන් මුණ ගැහුණා. ඒ බුදුරජුන්ගේ එක දහම් පදයෙන් උග්ගසේන ධර්මය අවබෝධ කරගෙන රහතන් වහන්සේ නමක් වුණා. තමන්ගේ ස්වාමියා රහතන් වහන්සේ නමක් වුණා කියලා ඇහරහන ජීවන. ඒ පුතා ලොකු කරා. පුතාට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වයසක දුෂ්මන තුනක් පස්සේ ඇය බුද්ධ ශාසනය මහණුනා. අරහත් උත්තමාමයේ කොටපත්. එනිසා පින්වතුනි අපි මේ ජීවිතේ මම වෙන වචනයක් කියනවා. තමන්ගේ සිතකය වචනේ ඩිංගිත්තක සෞඛ්‍ය කරගන්න. කාලුගානේ අනුන්ගේ පවක රෝමයටත් කියලා. කල සෞඛ්‍ය කරගන්න. ඔයාලගේ ජීවිත අනුන් කරන පින්කම් බව අනුමෝදන් වෙවි. ඔයාලා ගොඩාක් ප්‍රාසන්න. මේ ජීවන ගමනේ අපිට යන්නේ දවසක් එනවා හැකියාව නැතිව. ආගෙදාට හැකියාව තිබ්බ කාලේ දිහා
ඇස්සල සතුටු කඳුළු පුරවගෙන සතුටු කරන ජීවිතයක් බලහදා. හැකියාව නැති වෙන කාලයක මම අද කතා කරන්නේ මට කතා කරන්න බැරි කාලයක් අනාගතේ මට කතා කරන්න ඕන වචනේ මගේ කටින් පිට කරගන්න බැරි තරම් ඔත්පල වෙන දවසක් මට එදාට මම හිතනවා මගේ හිතනවා මට සතුටක් තියෙයි ඔබ වහන්සේට දැන් කතා කරන්න බැරි වුණා කතා කරන්න පුළුවන් කාලේ ඔබ වහන්සේ ගුණා ධර්මය කියනවා ප්‍රතිපති ඔයාලගේ ජීවිතේ අම්මේ දවසක් එනවා අම්මා ඇස්තියනවා තාත්තා ඇස්තියනවා එදාට දරුවෝ විදිහට අම්මගේ මල කඳ දිහා බලාගෙන මට ජීවිතේ දීපු අම්මට මම සලක ගන්න පුළුවන් උපරිමයෙන් සලකුවා ඒක දරුවෝ සාක්ෂියට එකම දැනෙන්න ඔය ජීවිතේ හදලා තියෙනවා තාත්තා ඇස්තික ගියන දවසට මම්මගේ තාත්තට මට සලක ගන්න පුළුවන් උපරිමයෙන් මම කෙලින් වල සලකා උපස්ථාප කළා ඒක දැනෙන විදිහ හිතා හදලා ජීවිත කාලයක එකට ඉන්නවා කියලා හිතන් ගියද ස්වාමි පුරුෂයා කවද මෙරේද විරිද කවද මෙරේද දන්නේ එයාලා මැරෙනකොට ඔයාලට හිතට එකගව තමන්ගේ ස්වාමියාගේ මනසක දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් මාව විශ්වාස කරගෙන මාව එක්කන් ගියපු මිනිස්සුන්ට මම ඇත්තටම පංච මාව විශ්වාස කරගෙන මගෙත් එක්ක ආපු කෙනෙකුට මම ඇත්තටම නැති කරනවා පංචකරේ නෑ එහෙම දැනෙන ජීවිතයක් හදන්න මොකද මේ ලෝකේ අපි හිතමු අපේ ගෙදර මිනිස්සු අපිට බයිනවා කියලා. අපිට ගේ දාලා ගියා. ගමේ මිනිස්සු බයිනවා කියලා. ගම දාලා ගියා. රටේ මිනිස්සු බැලුවා. වීසා හදාගෙන වෙන රටකට ගියා. අපේ හිතවනම් අපිට දොස් කියන්නේ. අපේ හිතවනම් අපිට වංචා කරන්නේ. අපේ හිතවනම් අපිට දෝෂාරෝපණය කරන්නේ. අපේ හිතවනම් අපිට ගරහන්නේ. අර කොහේද හින්දි ඒ නිසා හිතෙන් දොස් අහන්න වෙන ජීවිතය අදට බුද්ධ දේශනාවේ මේකට තියෙන වචනය යදත්ත ගරහි පදකුප්පමානෝ තමන්ගේම දොස් ලැබෙන කිසිදු දෙයක් ඔබ කරන්නේ නැහැ එහෙම ජීවිතයක් කරන්න අද මම මේ කියන බණපදේ ඔයාලට හිතර ගන්න පුළුවන් වුණොත් ඉස්සරහට ධර්ම දේශනා අහද්දී ඔයාලගේ හිත ප්‍රීතියෙන් පිරීමයි ආදෙන්දව අද දුස්සීලකම් සහිත කවුරු හරි හිටියනම් අද මනපදේ අහනකොට මොන නිකන් කට්ටකින් අයිවා වගේ ඕක දැනෙනවා. ආම ප්‍රාණඝාත කරන මදුදු දාලා ඉන්නවනම් ඉංගිත නිකන් එහෙම මෙහෙම යනවා වගේ මේක දැනෙනවා. සල්ලාලියෝ හිටියනම් පොඩක් කිලිකෝ වගේ දැනෙනවා. බේබද්දෝ හිටියනම් දැනෙනවා. එයි දෝෂී තීර නිසා බුද්ධ දේශනාවේ තියෙනවා දුස්සීලස්ස සීල කතා දුක් කතා. දුස්සීලයට සීලය ගැන අහද්දී ඒ දුක් කතාවකි අතුරු උපදින්නේ. ඔයාලගේ ජීවිතය හදාගන්න. සීලය ගැන අහද්දී හිනා යන විදිහට ඒ මොකද ඒක වෙන්නේ? සීලවතස්ස සීල කතා දුක් කතා. සීලවතාවට සීලය ගැන අහන්න ලැබෙන්නේ. සැක කතාවකි ගුණවතාට ගුණධර්ම ගැන අහන්න ලැබීම සැප කතාවකි අම්මා තාත්තගේ ගුණ හඳුනන සත්පුරුෂ දරුවට සත්පුරුෂකම ගැන අහන්න ලැබීම සැප කතාවකි තේරුම් ගන්න ඉතින් තමන්ගේ ජීවිතේ ඉක්මනට හදන්න. එයි මම ඉක්මනට හදාගන්න කියලා කියන්නේ ආරක් වෙන කාලයක් තියෙන්නේ අඳන්නේ. ආරක් වෙන කාලයක් තියෙන්නේ අද නේද මම මැරෙන්නේ ඉන්නේ අද රැයින් මගේ කතාව ඉවරයි. තව අවුරුද්දයි නම් මට ජීවිතේ තියෙන්නේ. තව අවුරුද්දකින් මගේ කතාව සම්පූර්ණ ඉවරයි. ඒක ඔයාලට ඒ වගේ වෙනවා. ඒ නිසා ප්‍රමාද කරනවා. මේ දහම් පදේ ශ්‍රවණය කරපු සැදැහැවතුන් හැමදෙනාම හරියට සඳුන් අරුණුවක් මෝරනවා වගේ මොහොතක් පාසා සීලෙන් මෝරන පිනෙන් මෝරන කුසලයෙන් මෝරන ගුණධර්ම වලින් මෝරන ධර්මයෙන් මෝරන ජීවිත ඇති කරගන්න වාසනාව ලැබේවා. අපි රැස් කරපු ධර්ම දාන මහා කුසලාණි සංස බෙලෙන් අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.
සාදු සාදු රැස් කරගෙන යන පින අනුමෝදන් කරමු අපි සියලුම දෙවි දෙවියන්ට සද්දේව ප්‍රධාන වරම් දෙවියෝ සෙල්පති දෙවියෝ මේ මුන්නේ මුහුණේ ආරක්ෂා කරන සියලු දෙවි දෙවියන්වරු බොහෝම සතුටින් පින් අනුමෝදන් වෙනවා පින් අනුමෝදන් වන දෙවිවරු දෙව්සෙන් වැඩෙනවා මේ සදහවතුලාව දෙවියෝ ආරක්ෂා කරත්වා රැස්ව සියලුම පුණ්‍ය ධර්මයන් අදුගමනිත ශ්‍රී ගංගාරාමාධිපති වැවුඩ මිල්ලේ හත්පත් වූ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අවසරයි බෝයගොඩ චන්දරත්නාභිධාන අපගේ නායක මහින්පාණන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔයාලට මම මේ ගණපති කිව්වේ මගේ ගුරු දෙවියන්ට පින් සිද්ධ වෙන්නේ මාගේ ගුරු දෙවියන්ටම අවසරයි කිරිබත්ගොඩ ඥානানন্দ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මම විශේෂයෙන් සිහිපත් කරනවා අපේ කුරුණෑගල ධම්මාරාම ස්වාමීන් වහන්සේ අපේ ධම්මාරාම ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම විශේෂයෙන් අද මේ ධර්ම දානය කරනවා තමන් වහන්සේගේ උතුම් පැවිදි ජීවිතේ වර්ෂ 20ක් සම්පූර්ණ කරපු අදුගමනිත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද අපේ වදාවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අපේ ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා පින්වතුන් වහන්සේගේ පැවිදි ජීවිතේ තව උදාාර බවින් වැඩෙනවා ගෞතම සම්බුද්ධ ශාසනය තුළ අවතර බොහෝ පින් කුසල් කරගෙන ධර්මාවබෝධයෙන් පිළිපද සංස්කාරව ආසන්න ලැබේවා. සියලු මහා සංඝරත්නයට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න ආසන්න ලැබේවා. රැස්වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේක වසර 17ක ඉහතදී අපවත්ී වදාළා වූ අපේ පින්වත් සාමින්දරයන් වහන්සේලාගේ ගුරු දේවයන්ගේ ගෞරවනීය මඩිතේවල අඥා රත්නාධිකාර අපගේ නායක සාමින්දරයන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා පින්වතුන්ගේ කටවදී පිටසකේ ඒ වගේම අද මේ ධර්ම දාන පින්කමට මූලික දායකත්ව ධර්මී ඒකල්ලෝ කදින්චි කියන ප්‍රේමලතා මහත්මිය වසර ගණනාවක් තිස්සේ තමන්ගේ තිබිච්ච බලාපොරොත්තුව විදිහට මේක විදුලි බුදුළු වලින් අලංකාර කරලා රාජ කතා කොසවල බොහෝ ලස්සන සරසවා මේ ධර්ම දානය කළා. ඒක මේ ධර්ම දානයෙන් රැස් කරපු ඉන ඉතුමියගේ ළමින්ගේ කඩයන්ගේ දුණු ආදරණීය දෙමව්පියන්ට ඒරත් නිලමේ මහත්මයාගේ ළමින්ගේ කඩයන්ගේ දුණු ආදරණීය දෙමව්පියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම රටදාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ පූජා කරන සියලු ගිහිකවි උතුමන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයත් එක්ක ඒකරාශි වෙච්ච කොයි කාගෙන් නම් මේ ඥාතියින්ට කියනවා ඥාතියින්නේ බඩු ජීවිතේ කාන්තෙන් සැපයටපත් වෙත්වා අසර දුකින් අත් මිදෙත්වා රැස්වූමේ මහානීය පින අද ධර්ම දානයට බොහෝම සතුටින් දායකත්ව ලබා දෙමින් මේ සුන්දර පින්කම කරගන්න වාසනාවන්ත වෙච්චි දීපල්ලව පදිංචි පින්වත් ඩීඑන් ඒරත් මහත්මයාට කේ.එම්. ප්‍රේමලතා මහත්මියට ඒ පින්වතුන් ප්‍රදාන කොට අවුලේ අනිකුත් සෑම සියලු දෙනාට අදුගමනිත ශ්‍රී ගංගාරාමයේ සහ සම්බන්ධ අතර පීරුවේ දායක කාර්යකාරී පින්වතුන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සිත සැලසේවා. කිසි කරදරයක් වෙනසක් නැතුව ජීවිත මුකුත් සැලසෙල්ල ගත කරන්න ලැබේවා. ඒ වගේම මේ වෙනකොට විදේශගතව සිටින
වෛද්‍ය වරුණ පුතාට වත්සලා ලේනියට විමංගයන් සහ චිනායන් ඉතිංගත් මිනිපිරිවරුන්ට මේ සියලුම ගුණ ධර්මයන් ලැබේවා. විදේශගතව සිටින වෛද්‍ය මේලකාදුන්ට සමිත් බෑනාට යනායන මිනිපිරියට මේ සියලුම පින්වල ආශිර්වාදයෙන් සිත් සැලසේවා. කොයි කාටත් අද ධර්ම දානයත් එක්ක එකතු වෙච්ච මහා පින කිසි කරදරයක් දුවදුරක් වෙහෙසක් පීඩාවක් නැතුව තමගේ ජීවිතේ බොහෝම සැනසීමකට ආශිර්වාදයක් වේවා. ඊගොතුන් ජීවිතේ කරන ලබන රැකිය රක්ෂා ව්‍යාපාර ගොවිතැන්පත් වෙළෙඳාම් න්‍යාදී සියලු කටයුතු සාර්ථක වේවා. දුර්ලභතාලගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. දරුවන්ට ජීවිතේ පුරා සත්පුරුෂයෝග අසුර කරේවා. කිසිදු කලක සත්පුරුෂ පරිපූර්ණ කරගන්නවා. ඔයාලගේ ගෙවල් වල රෝගාතුර මවදෙමක්ගේ වැඩි හිටියෝ සිටිනවා. ඉක්මනින් නිරෝගී සුවපත්. ඔයාලගේ පවුලේ ගෙබිනි මාතාව සිටිනවා. ඒ අම්මලාටත් දරුකට උන්දන්නේ කියන ආශිර්වාදයෙන් සත්සන්නා. කාට මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය වුණා. වාසන ලැබීවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටද අසේ බුදුරජාණන් වහන්සේලාටද උතුම් ශ්‍රී සද්ධර්මයටද බුදුරජාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක රහතන් වහන්සේලාටද අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයටද සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ටද මෞපිය ගුරුවර වැඩිහිටියන්ටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගේ සිත කය වචනය යන තිදොරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ යම් වරදක් සිදු වී ඇතනම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිමාතේ සමිද්දතු සියලු දෙනා